වැඩේ පටන් ගමු. අද අපට තියෙන්නේ මේ වැඩේ අවසාන භාගය. එහෙමනේ තියෙන්නේ. ගණිතයට සූර්යයා නිබන්ධනයේ අන්තිම ටික ලබන සතියේ සිට අපි සුපිරි නිබන්ධන ටිකක් පටන් ගන්නවා. ගණිතයට සූර්යයා 12 වෙනි නිබන්ධනය මේකෙදි සම්පූර්ණයෙන්ම දැන් අද අලුතෙන්ම සම්බන්ධ වෙච්ච පැටවු ඉන්නවනම් ඒ පැටවුන්ට මම චුට්ටක් මේක පැහැදිලි කරන්න ඕන. සර්ගේ ගණිතය පන්ති 3ක් තියෙනවා. සතියට පන්ති 3යි. මාසෙට එතකොට පන්ති 12ක් සර් පවත්වනවා මයි පුතාලට. හේතුව ඔයාව ගණන් පන්තියත් එක්ක ගණිතය කියන විෂයත් එක්ක ඇද්දලා බෙදලා නේද? ලං කරලා තියාගන්න හින්දා තමයි ඒ විදිහට වැඩසටහන කරන්නේ. සර් කොච්චර කාර්යබහුල වුණත් ඒ වැඩේ හරි පිළිවෙලට තිතට සර් කරනවා. ගණිතයට සූර්යයා ඒකේ දැන් අපේ පන්ති 3 එකක් තියරි පන්තිය විෂය නිර්දේශය පන්තිය මයි පුතාට පාසලේ වාර විභාගයට නේ වාර විභාගේ අරමුණු කරගෙන කරන විෂය නිර්දේශය පන්තිය එක දෙක ඇවිල්ලා විභව්‍යතාමාන පන්තිය හෙට උදේ 10ට විභව්‍යතාමාන පන්තිය තියෙනවා හෙට උදේ 10ට ඊළඟට ගණිතයට සූර්යයා ගණිත ගැටලු පන්තිය ගණිතයට සූර්යයා ගණිත ගැටලු පන්තිය තමයි ඊළඟට අපි කරන්නේ. පැහැදිලි නේද? ඒතර මේ පන්ති ටික තමයි අපේ වැඩසටහන තුල යන්නේ. හරි. ඒකෙන් මේ ගණිතයට සූර්යයා ගණිත ගැටලු වලදී ඔයාව කෙලින්ම ශිෂ්‍යත්ව විභාගය තුල මේ මයි පුතා ළඟ දැන් සර් ලබා දුන්න මෙන්න මේ නිබන්ධනය තියෙන්න ඕන. මේ තියෙන්නේ සුපිරි නිබන්ධනයක්. මේ නිබන්ධනයේ මයි පුතා ළඟ තියෙන්න ඕනේ මුද්‍රණය කරලා ගිය සතියේ අපි ඔකේ කොටස් ගණනාවක් සාකච්ඡා කරා. අද අපි ඒකේ ඉතිරි කොටස සාකච්ඡා කරනවා. කාලඟ හරි නිබන්ධනය නැත්තම් කලබල වෙන්න එපා. ඉදිරියේදී අපි නිබන්ධනය ලබා ගමු. හොඳයි කාලඟ හරි නිබන්ධනය නැත්තම් කලබල වෙන්න එපා. ඉදිරියේදී අපි නිබන්ධනය ලබා ගමු. ඉදිරියේදී මම මයි පුතාට නිබන්ධනය ලබා දෙන්නම්. කවුරු හරි අලුතෙන් ආපු කෙනෙක් ඉන්නෝනේ ගැටලුවක් කරගන්න එපා. ඒතොර මේකෙදි සම්පූර්ණ විභාග මට්ටමේ අභියෝගාත්මක ගණිත ගැටලු කෙටි ක්‍රමණය. සර් ඉංජිනේරුවෙක් වෘත්තියෙන් ඒක නිසා මම මගේ පන්තියේ දරුවන්ට ගණන් උගන්වද්දි කෙටි ක්‍රම කියා දෙන්නේ නැහැ. මොකද හේතුව කෙටි ක්‍රම වලින් ගණිතයට දක්ෂයෙක් වෙන්න බෑ. සිංහල පරිසරයේ වලට පුළුවන්. ගණිතයට බෑ. ගණිතය කියන්නේ තර්කානුකූල විෂයක්. පැහැදිලි නේද? ගණිතය කියන්නේ මයි පුතාගේ විශේෂ ක්ෂේත්‍රයේ තුල තියෙන තර්කානුකූල විෂය තමයි ගණිතය. ඒතර ගණිතයත් එක්ක සෙල්ලම් බෑ. එහෙමනේ. ඒක නිසා ඔයයි මම එකතු වෙලා ගණිතයේ විෂය සුපිරියට ඉගෙන ගන්නවා. හොඳ ගැටලු ටිකක් ඔළුව පදම් වෙන ගැටලු ටිකක් හදනවා මේ ගණිතයට සූර්යයා වැඩසටහනේදී. ගිය සතියේ අපි එහෙනම් අවසානයේට නවත්තපු තැනට එමු මැනික. ගිය සතියේ මගේ මතකයේ නිවැරදි නම් අපි මෙන්න මේ ටික කරා. නේ අපට තියෙන්නේ ඔව් අකිලගේ බර ගාන කරා මේකත් කරා පුතේ මේක කරාද 37 වෙනි ප්‍රශ්නේ මැනික සර්ට චුට්ටක් chat එකට දාන්න සර්ට චුට්ටක් chat එකට දාන්න right සර්ට චුට්ටක් chat එකට දාන්න නෑ ඒක අපි කරේ නෑනේ 37 කරේ නෑ මේක කරා නේද පුතේ අකිලගේ බර 21 කිලෝග්‍රෑම් 600 අපි 4 ගුණයක් එකතු කරමින් 3 ගුණයක් අපි ලියලා අවසානයේදී එකතු කරලා කරානේ ඒක කරා රයිට් එන්න මැනික සියලු දෙනාම 37 වෙනි ගැටලුව අද මේ නිබන්ධන ඉවර කරන්න ඕන ගිය සතියේ පොඩ්ඩි විස්තරයක් කරන්න කියලා ටියුට් එක චුට්ටක් ඉවර කරන්න ප්‍රමාද වුණා හරි නම් ගිය සතිය ඉවර කරන්න නමුත් අද මේක ඉවර කරමු ලබන සතියේ ඉඳන් කෙලින්ම සුපිරි මට්ටමේ විභාග ප්‍රශ්න ටික අපි පන්තිදී සාකච්ඡා කරන්න පටන් ගන්නවා. හොඳයි. රයිට්. ඔන්න පුතේ බෝතලයක පැණි බීම ලීටර් 3යි මිලිලීටර් 60යි. 4 ශ්‍රේණියේ ගාණක්. හරි. 3යි මිලිලීටර් 60යි. මෙය ශිෂ්‍යයින් 8 දෙනෙකු අතරේ සමසේ බෙදා දුන්නේ නම් එක් අයෙකුට ලැබුණු පැණි බීම ප්‍රමාණය ඔන්න ඉතින් බලන්නකො හැටි. නේද? ඔන්න බලන්නකො මේ ප්‍රශ්නේ හැටි. මම ගන්නම් මෙයාව කපලා මෙහෙම 37 වෙනි ප්‍රශ්නට එන්න මැනිකේ ටියුට් එකේ 37 වෙනි ප්‍රශ්නට එන්න සුපිරි ගැටලුවක් මේ වගේව හදද්දී ඒගොල්ලෝ කපටිකමට අපිට වරද්දන්න දුන්නට අපිත් කපටි වෙන්න ඕන මේ වගේව හරියට හදන්න. ඔන්න බලන්න හදන හැටි ඔන්න බලන්න මයි පුතා හදන හැටි. කාට හරි නිබන්ධනය සම්බන්ධ නිබන්ධනය ලැබිලා නැති ප්‍රශ්නයක් තියෙනවා නම් ඔන්න මේ අංකයට WhatsApp message එකක් දාලා හරි නිබන්ධනය
ඉල්ල ගන්න මයි පුතාට ලැබේ. හරි? නිබන්ධනය ලැබිලා නැති නිබන්ධනය ලැබිලා තියෙන WhatsApp group එකට ගිය සතියේ දැම්මේ. හරි සමහරක් අය ළඟ නැහැ කියලා මට දාලා තිබ්බා. රයිට් හරි. මේ හන්දක පුතේ ලීටර් 3යි මිලිලීටර් 60යි. අපි බුද්ධිමත් වෙන්න ඕනේ මේ වගේ ගාණක් හදන්න. ඉස්සරහම ලීටර් 3යි මේ ලීටර් මෙහෙම නෙමෙයි ලියන්නේ අන්න මුද්‍රණ දෝෂය. මේක සිම්පල් එල් අකුර ලියන්නේ පුතේ. ලීටර් 3යි මිලිලීටර් 60යි කියන එකේ අදහස. ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕන ලීටර් එකක් කියන්නේ මිලිලීටර් කීයද කියලා. ලීටර් එකක් කියන්නේ මිලිලීටර් වලින් කීයද මැනික? කාට හරි කියන්න පුළුවන්ද? මට කවුරු හරි උදව්වක් කරන්නකෝ අනේ. ඔන්න අපේ අසෙල් ඉන්නේ සක්කයා. මම මෙඩික සර්ට කියා දෙන්න ලීටර් එකක් මිලිලීටර් කීයද කියලා? 1000යි. ආන්න හරි දෙන්න අපේ නෙසක්යට සුපිරිය පුඩියක්. අන්න බලන්නකො උත්තර දෙන්න ලස්සනනේ. very good. හරි. ලීටර් එකක් මිලිලීටර් 1000යිනේ අනේ. ලීටර් එක මිලිලීටර් 1000යි. ලීටර් එකක් මිලිලීටර් 1000යි නම් මයි පුතා දන්නවා මම මේක චුට්ටක් පැත්තකින් ලියන්නද කෝකටත් සමහරක් අයට පොඩ්ඩක් අමතක වෙලා තියෙන නිසා. ලීටර් එකක් කියන්නේ මැනික ඈ. ඔන්න මම සර් චුට්ටක් පැත්තකින් ලියනවා. දැන් මේ පන්තියේදී සර්ට ගණන් හදන්න පුළුවන්. හරි. දැන් මයි පුතා සම්බන්ධ වෙලා තියෙන හෝ වැඩසටහන් වලත් සම්බන්ධ වෙලා තියෙන වැඩසටහන් වල වගේ ඔයා බලන් ඉදි මං ගාන හදාගෙන ගිහලා තේරුණාද කියලා අහන්නේ. ඔයයි මමයි දෙන්නම් වැඩ කරනවා. නිසා මගේ අරමුණ මෙතනදී ඔයාට මේ අමතක වෙච්ච චූටි කරුණු මතක් කරන ගමන් මේ ගණන් හදන්නේ හිතන්නේ කොහොමද කියලා පියවරෙන් පියවර කියා දෙන. ඒක නිසා මගේ පන්තිය එක්ස්ප්‍රස් කෝච්චියක් නෙමෙයි. පුංචිම මට්ටමේ ඉන්න දරුවගේ ඉඳන් ඉහළම මට්ටමේ ඉන්න දරුවා දක්වා හොඳට සර් හොඳට පුළුවන් සර්ට ඒක හොඳට ප්‍රැක්ටිස් වෙලා තින් දැන් අවුරුදු ගාණක් සර් උගන්ලා මම දන්නවා ඔයගොල්ලෝ හිතන කරන විදිය ඔයගොල්ලන්ගේ මට්ට ඔක්කොම මම දන්නවා. හරි ඒක නිසා එකපාරම හදාගෙන ඉන්නේ කෝච්චියට යට වුණා වගේ ඈ. එහෙම කරලා වැඩක් නැහැ. එහෙම කළා එක පියවරෙන් පියවර චූටි කරුණෙන් කරුණ පවා කියා දෙනවා. ඒක නිසා මයමැනික ටියුට් එකේම හරි කමන්නේ නැත්තම් ලියන පොතේ හරි මේ වගේ ලියන විශේෂ කරුණු පොඩ්ඩක් ලියලා තියාගන්න ඕන. හරි අවුරුද්ද අවසානයේ වෙද්දී ඔයා දන්නේම නැතුවට මුළු විෂය නිර්දේශය මේම කරද්දි පුළුවන්. හොඳයි රයිට් ලීටර් එකක් කියලා කියන්නේ. ඒතර මගේ පන්ති මම නිකම්ම උත්තර කියන්නේ අපි සාකච්ඡා කර පරණ දේවල් මතක් කර කරන්නේ. මේ බලන්න පුතේ මේ අභියෝගාත්මක ගණිත ගැටළු ශිෂ්‍යත්ව විභාගයට ඔයාගෙන් අහන ඒවා මේ අඟහරු ලෝක විෂය නිර්දේශන වලින් අහන්නේ. සිලබස් එකෙන්මයි අහන්නේ. හරි එහෙම අහන්නේ සිලබස් එකෙන්ම අහන්නේ. ලීටර් එකයි මේ බලන්න මේනික ලීටර් එකක් කියන්නේ මිලිලීටර් කීයද? ඔන්න එහෙනම් අපේ අමතර දැනුම පොතට එකතු කරගන්න නැත්තම් ලියන පොතේ ලියා ගන්න. මතක තියාගන්න ලීටර් එකක් කියන්නේ මිලිලීටර් වලින් 1000යි. හොඳේ මේනික ලීටර් එකක් කියන්නේ මිලිලීටර් වලින් 1000යි. මෙතන තියෙනවා ලීටර් 3කුයි 60කුයි. කොසර් එතන කොහෙද තියෙන්නේ? මේ තියෙන්නේ. දැන් ලීටර් එකයි මිලිලීටර් 60යි කියන්නේ පාංගෙඩි 2මාරක් කියන එකේ අදහස මොකද්ද පුතේ? පාංගෙඩි 2කුයි තවත් මාරකුයි. මාරක් නෙමෙයිනේ භාගයක්. නේ පාංගෙඩි 2මාරක් කියන්නේ ඒක නේද නෙතංගි? ඒක නේද පුතේ? පාංගෙඩි 2කුත් තවත් භාගයක්. එහෙමනේ? නෙතුපුල්. ලස්සන නමක්. ලස්සන නමක් නෙතුපුල්. එහෙමනේ පුතේ. දැන් අම්මා කියනවා කඩේට ගිහිල්ලා සෙත් මිනීට කියනවා පාංගෙඩි 2මාරක් අරන් එන්න. මුදලාලි පාංගෙඩි 2කුයි වෙන භාගයකුයි දෙනවා. ඔයා කියනවා මුදලාලි ඔයා හිතුවද මම මොඩෙක් කියලා? මෙහෙම බෑ. 2මාරක් ඕන. එතකොට මුදලාලිගේ තින් ළමයි ඒක තමයි 2කුයි භාගයකුයි 2කුයි භාගය 2මාරයි. අන්න ඒ වගේ ලීටර් 3යි 60යි එකතු කරාම ඕන් මෙහෙම තමයි. හරි මිලිලීටර් 60යි එකතු කරාම තමයි ලීටර් 3යි මිලිලීටර් 60යි කියන එක නෑ හැදෙන්නේ. පුතේ එක ටොපියක් රුපියල් 1000යි නම් රුපියල් 1000ට ටොපි අම්මා දෙයි ෆයින් එකක් රුපියල් 1000 ටොපි එකක් ඉල්ලුවොත් එහෙම නැද්ද? උඩින් දෙයි ෆුට්බෝලේ වගේ. රුපියල් 1000ට කවුද නේ ටොපි කන්නේ? ඔයාට කියන්නේ ඉස්සර අපි ටොපි කෑවේ 750යි. දැන් 750 ටොපි තියෙනවද නැහැ? දැන් රුපියල් 10ක් විතර වෙනවා. ඔය මේ මොනවාද ඩෙල්ටා ටොපියක් එම රුපියල් 10ක් දුන්නොත් ලොකු ගාණක්. ඉස්සර අපි කෑවේ රුපියල් 750යි. බලන්නකෝ නේද? මේ රුපියල් 1000ට ටොපියක් තියෙනවා කියලා හිතන්නකෝ. එක ටොපියක් රුපියල් 1000යි නම් ටොපි තුනක් කියන්නේ. 3000යි. ඔය එන්නේ නිකන් ලස්සට උත්තර ටික මේ දැන් මේ වෙලාවේ මගෙත් එක්ක ඔයයි මමයි විතරයි. වෙන වටපිටාවේ නෑ. දැන් ඉස්කෝලේ යාළුවත් එක්ක ගණන් හදන්න බෑ. මොකද ඉස්කෝලේ පාප මිත්‍රයන් ඉන්නවා එහා පැත්තේ ඉඳන් කිචි කවනවා කතාවට අල්ල ගන්නවා මොකද රෝපුදුපයක් කියන එහෙම නෑ. ඔන්ලයින් පන්තියේදී ඔයයි මමයි විතරයි. ටියුෂන් පන්ති වල වගේ නෙමෙයි. ළඟ ඉන්න පාප මිත්‍රයෝ කවුරුක්වත් නෑ. ඔයයි මමයි විතරයි. ගෙදර අම්මා අප්පච්චි හිටියොත් එහෙම නිසා ඔන්න හොඳට අවධානය හදාගන්න. ඔයා ඉගෙන ගන්නේ තන්නි කර ඔයාගෙම
ඔයාගේ බුද්ධිය විතරයි වටේ පිටේ බාධා මුකුත් නැහැ. ඔන්න මමයි මයි පුතයි විතරයි. හොඳේ. රයිට්. මෙන්න බලන්න ලීටර් 3යි මිලිලීටර් 60යි එකතු වෙලා පුතේ 1 ලීටර් එකක් කියන්නේ 1000යි නම් එක ටොපියක් 1000යි නම් ටොපි 3ක් 3000යි. එහෙනම් ලීටර් 3ක් කියන්නේ මයි පුතා දන්නවා කොච්චරද පුතේ? 3000යි. 3000යි මිලිලීටර්. ආන් එනවා සෝක් එකට 3000යි මිලිලීටර්. එයාට එකතු කරන්න බලන්න 60යි මිලිලීටර්. පුතේ 3000යි 60යි එකතු කරාම කීයද අයියෝ? 3000යි 60යි එකතු කරාම කීයද? සමහරක් අය සම්මන්තර වලට ගියාම මම ඔක අහද්දි 3600යි කියලා දානවා. ඒක නිසා කිසිම හේතුවකට හිතින් ගණන් කරන්න එපා. ඔයා තාම පුංචි දරුවෙක්. ඔයාගේ ඔළුව හරි කාර්ය බහුලයි. මේ වෙලාවේ පූනේ චිච්චික් ගෑවොත් කවුද චිච්චුක් ගාන්නේ? කීකේ ඕන් ඩක් ගාලා අවධානය යනවා මේ පැත්තට. හරි ඒක නිසා කොච්චර ෂුවර් වුණත් අපි පොතේ ලියලා ගන්න හදමු. හදන්න වෙන එක ඩක් ගාලා සර්ට කියන්න 3000ට 60ක් එකතු කරා. හරි නේද පුතේ? එක ස්ථානෙට කියලා එක ස්ථානේ 10 ස්ථානෙට කියලා 10 ස්ථානේ. හරිද? හරිනේ. නම් එන එකතු කරන්න බං ඩක් ගාලා. බිඳුවට බිඳුවයි 6යි බිඳුවයි 6යි බිඳුවට බිඳුවයි ඕන් 3යි ලස්සන්ට 3060යි කියලා එනවා. එහෙනම් මෙනික ලස්සන්ට සර්ට උත්තර එනවා 3060යි මොනවාද? මිලිලීටර්. හරි නේද උත්තරේ? උත්තරේ ඉවරයි සර් නියමට කරා ගන්න කියලා හිතලා මෙතනින් වැඩේ නැවතුවොත් එම විනාශයක් වෙන්නේ. ඇයි? මෙතනදී අහන ප්‍රශ්නෙන් භාගයට උත්තර දීලා තිනේ. පැණිබීම මෙච්චරක් අඩංගුයි. මේ ශිෂ්‍යයන් 8 දෙනෙකු අතරේ සමසේ බෙදා දුන්නේ නම් එක් අයෙකුට ලැබුණු පැණිබීම ගණනයි අහන්නේ. පුතේ මේක ශිෂ්‍යයන් කොච්චර දෙනෙක් අතරද බෙදලා තියෙන්නේ? කොච්චර දෙනෙක් අතරද? 8 දෙනෙක් අතර අයියෝ. 8 දෙනෙක් අතර බෙදලා තියෙන්නේ. හරි 8 දෙනෙක් අතර බෙදලා තියෙන්නේ 8 දෙනෙක් අතර බෙදලා නම් බලන්න අපි මොකද කරන්නේ 8 දෙනෙක් අතර බෙදලා නම් අපි මේ 3060 8න් බෙදනවා කීයද මේනික බෙදන්නේ 8න් බෙදනවා කොහොමද බෙදන්නේ දීර්ඝ බෙදීම භාවිත කරලා 8න් බෙදු මම මේක මකන මං හිතනවා මයි පුතා මෙතන ලියාගෙන ඉවර ඇති කියලා එහෙනම් 3060 ගේමක් නැතුව බෙදමු නේද දීර්ඝ බෙදීම ගිය සතියේත් කරා මේ 3060 ඔන්න දීර්ඝ බෙදීමට බෙදන්න මතක නැති අය ඔන්න මතක් කරගන්න තියරි පන්තියේදී ඉගෙන ගත්ත දේවල් 3060 8න් බෙදන්නයි තියෙන්නේ. කීයක් හරි ඉතුරුනොත් ඉතින් කරන්න දෙයක් නැහැ. සමසේ බෙදන්න කියලානේ කියන්නේ. සමානව බෙදන්න ඕනේ. හොඳේ. 3ට නෑ 30ට 8 වරක් 2 16 8 වරක් 3 24යි. එහෙනම් 3 වරක් 8 24යි මයි පුතාට ඉතිරි එනවා කීයක් එනවද? 30න් 24ක් ගියාම 6ක් එනවනේ පුතේ නේද? 6ක් එනවා. ගණ්ඩ 6 ඉලක්කම් 15ට ගණ්ඩ 6 ඉලක්කම් 15ට 6 ඉලක්කම ගණ්ඩ 15ට පුතේ මට කියන්නකෝ මේ 66ට 8 ඒවා කීයක් තියෙනවද 66ට 8 වරක් බලන්න 8 වරක් චක්කරේ 66ට අඩු එක්කෙනා කවුද කියලා 64යි 8 වරක් 8 64යි අන්න චක්කරේ අන්න චක්කරේ දැන් අර මං දුන්නා අපේ ಗುಣ කිරීම පාඩමේදී වෙනම චක්කර ටික දුන්නා දැන් මේ වෙලේ බිත්ති ඉස්සර ගහකට තියෙන ඩක් ගාලා බලපුවම අහක් ගාලා වක් ගාලා මතක් වෙන්න ඕනේ හොඳේ රයිට් එහෙනම් 8 ඒවා 8ක් තියෙනවා පුතේනේ 8 වරක් 8 මයිමැනිකට ලස්සන්ට එනවා කීයයි කියලාද 64යි දෙයියනේ 64යි හොඳේ ඉතිරි කීයද පුතේ ඉතිරි දෙකක් එනවා මේව ලියන්නම් ගාන උඩ කමන්නේ නෑනේ ඔන්න දෙකක් එනවා ඉතිරි ගමු 20 ගමු 15ට 20 බිඳුව ගමු 15ට ඕම් බිඳුවයි දැන් කීයද අයියෝ දැන් කීයද හරි 8ෙන් බෙදන්න ඕනේ මැනික දැන් සර්ට කලින් බෙදන්න 20ට නම් 8 ඒවා 2යි 8 වරක් 2 නම් 16යි ඉතිරි 4ක් ඉතිරි වෙනවා 4ක් ඉතිරි වෙනවා 3060 8ෙන් බෙදුවාම මොනවාද මේ 3060 මිලිලීටර් මිලිලීටර් 3060 8ෙන් බෙදුවාම මිලිලීටර් 382ක් සහ තවත් මිලිලීටර් 4ක් ඉතිරි වෙනවා. බෝතලේ අඩිය වගේ ඉතුරු වෙනවා කියලා හිතමුකනේ. බෝතලේ අඩි කපටි ප්‍රශ්නයක් ඉතුරු වෙන්න දීලා තියෙන ළමයි කොලොප්පම් කරන්න. පුතේ මයිමැනික මතක තියාගන්න. ලීටර් මිලිලීටර් කිලෝමීටර් මීටර් මීටර් සෙන්ටිමීටර් සෙන්ටිමීටර් මිලිමීටර් කිලෝග්‍රෑම් ග්‍රෑම් ඔය වගේ ලොකු ප්‍රමාණයක් දීලා ඔයාට කොටස් වලට බෙදන්න කිව්වොත් කොයි වෙලේවත් මෙහෙම එකපාර බෙදන්න යන්න එපා. සමහරක් ඒවා හරි ලේසියෙන් මෙහෙම තීදි බෙදෙන එක හරි අපි 6 වසරේදී ඉගෙන ගන්නවා ස්කන්ධයන් පරිමාවන් එකිනෙක බෙදන්න ටිකක් ලොකු වුණාම ඒක නිසා මයමැනික හැම වෙලේම ඔළුවේ තියාගන්න ඕන සර් කිව්වා කියලා මතක තියාගන්න මෙයාව ඉස්සෙල්ලාම මිලිලීටර් වලට හරව ගන්න.
මෙයා ඉස්සෙල්ලා මොන ලීටර වලට හරව ගන්නද වෙනික මිලිලීටර වලට හරව ගන්න. මිලිලීටර වලට හරවගෙන තමයි ඊට පස්සේ වැඩේ ගේම ගහන්නේ. ආන් ගත්තා බෙදුව ලස්සනට. සුටුස් ගාලා එන්න මයි මේනික ලස්සනට ස්ක්‍රීන්ෂොට් එකක් ගා ගන්න. ලොකු වෙලාවක් ගන්න නැතුව පුතේ. විනාඩි 2ක් දෙනවා ලස්සනට. සුටුස් ගාලා අවශ්‍යයි සටහන් කරගන්න. විනාඩි 2ක කාලයක් මයි පුතාට ඔන්න දෙනවා. විනාඩි 2ක කාලයක් දෙනවා. ඔන්න ලොකු වෙලාවක් ගන්න බෑ. හැකි ඉක්මනින් සටහන් කරගන්න ඕන ලස්සන්ට සර් ලියපු එක ඔන්න විනාඩි 2ක කාලය පටන් ගන්නවා දැන් සුටුස් ගාලා ලියා ගමු දැන් සර් උගන්නන වෙලාව මැනික හොඳට අහගෙන ඉන්න ලියන්න දෙන වෙලාවේ ලියා ගන්න ඔව් මං කිව්වා දැන් අලුතෙන් ආපු අය දන්නේ නැති නිසා මං කියන්න අපිට වෙනම ලියන පොතක් තියෙනවා සර් ටියුට් ටික දෙනවා ඊට අමතරව ලියන පොතක් තියෙනවා ඒ ලියන පොතේ මේ වගේ කියා දෙන වැදගත් විශේෂ කරුණු ගණිතයට සූරය නිබන්ධන අංක 12 කියලා දාලා අද දිනේ දාලා ප්‍රශ්නාංකය දාලා කරුණු ලියා ගන්න. ලියන පොත සාමාන්‍ය පිටු 80ක විතර CR කොටු රූල් පොතක් වෙන එක ඇති. හොඳටම ඇති. හොඳේ CR කොටු රූල් පොතක් වුණාම ඇති හොඳටම. සුටුස් ගාලා ලියන්න විනාඩි දෙකක් දෙන්න. ඩග් ගාලා දෙන්නම්. පුතේ ඕගොල්ලන්ට මේ ඕගොල්ලන් අර දැන් අර සම්මන්ත්‍රණ නිබන්ධ ගෲප් එකට නිබන්ධන දාන්නේ සම්මන්ත්‍රණ සම්බන්ධව පමණයි හොඳේ. ඒක නිසා මයි පුතාලා මේ අර 3 4 5 ශ්‍රේණි ගෲප් එකට ඇඩ් වෙලා ඉන්න 3 4 5 ශ්‍රේණි ගෲප් එකට ඇඩ් වෙලා ඉන්න හරි නේද? තප්පර 10 මැනික තප්පර 10යි. කාලය අවසానයි. අපි යන් ඊළඟ ගැටලුවට කාලය අවසానයි. දැන් ඔයාලට ලියා ගන්න ප්‍රමාද වෙනවනම් මයි පුතා ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න කමන්නේ. ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන පස්සේ හිමින් සිරු එලියන්න. හොඳේ? නැත්නම් ලොකු වෙලාවක් යනවා. එතකොට පුතේ කොච්චරද යන්නේ? එක්කෙනෙකුට අවශ්‍ය ප්‍රමාණය මයි පුතාගෙන් අහන්නේ 382 මිලිලීටර. එහෙනම් උත්තරේ 382 මිලිලීටර් කියලා ගත්තා නම් මෙතෙන්ට හොඳටම ඇති. 382 මිලිලීටර්. ඉතිරි ඕන්නේ ඔන්න එක්කෙනෙකුට අවශ්‍ය ප්‍රමාණය. රයිට්. 38 වෙනි ගානට සර් එනවා. 78 සෙන්ටිමීටර් දිග පීත්ත පටියකින් සෙන්ටිමීටර් 35 මිලිමීටර් 8ක කැබැල්ලක් කපා ගත්පසු ඉතිරි පීත්ත පටි කැබැල්ලේ දිග කොපමණද කියලා අහලා තියෙනවා. ඉතිරි පීත්ත පටි කැබැල්ලේ දිග කොපමණද කියලා අහලා තියෙන්නේ. ඒකත් හොඳ ගැටලුවක්. මේ සෙන්ටිමීටර් මිලිමීටර් ඔයාට ඔය උගන්වපු මූලික දේවල් සම්බන්ධව මතකය නැවත අවදි කරන්න. වගේම ඔයාට විභාගවලදී විශේෂයෙන්ම හරි මේ මූලික මිනුම් භාවිතා කරන ගැටලු හදන්නේ කොහොමද කියලා අවබෝධයක් දෙන්න තමයි මම මේ කොට සම්පූර්ණ වෙන් කරිතේ. මම හිතලා ඉතාලම හොඳ ප්‍රයෝජනවත් ගැටලු ටිකක් මේ ටික. ඔන්න හොඳට අහගන්න. ඔයාගෙන් අහනවා සෙන්ටිමීටර් 78ක පීත්ත පටියකින් සෙන්ටිමීටර් 35 මිලිමීටර් 8ක් දිග කෑල්ලක්. ඉස්සෙල්ලාම ඔන්න දැනගන්න ඕද ලීටර් මිල් ගිය සතියේ කිලෝග්‍රෑම් ග්‍රෑම් මතක් කරා. මට කාට හරි කියන්න පුළුවන්ද? ගිය සතියේ සර් කියා දුන්නා මීටර් එකක් සෙන්ටිමීටර කීයද කියලා. අනේ කවුරු හරි පින්වතෙක් කියා දෙන්න. රොහිණි කියන්න මැනික හයියෙන් කේ ගහලා කියන්න. අන්මියුට් කරන්න පුළුවන් මැනික අන්මියුට් කරන්න. සෙන්ටිමීටර 100යි. very good very good මීටර් එකක් කියන්නේ සෙන්ටිමීටර් 100යි ඔන්න දැක්ක නේද කොහොමද ගෝලයෝ නියමයි හරි මතක තියාගන්න මයි මැනික මීටර් එකක් කියන්නේ සෙන්ටිමීටර 100යි සෙන්ටිමීටර 100යි මීටර් එකක් මට කියන්න සෙන්ටිමීටර එකක් මිලිමීටර කීයද සෙන්ටිමීටර එකක් මිලිමීටර කීයද දන්න අය තොස්සන්
සෙන්ටිමීටර එකක් මිලිමීටර කීයද? දිලන්‍ය මයමනික අන්මියුට් කරලා කෑ ගහලා කියන්න බලන්න. අන්මියුට් කරන්න පුළුවන් නේ? හා. 10යි කීයද මැනික? 10යි 1000යි කියලා අපේ දිලන්‍ය කියලා. අපි තවත් කෙනෙකුට අවස්ථාවක් දෙමු. නෙතංගි මයමනික කියන්න බලන්න. හැමෝම උත්තර දෙන්න ඕන වැරදුනාට කමන්නේ. වැරදුනාට කිසි ප්‍රශ්නයක් අපි පන්තියේ ඉගෙන ගන්න. එතන මම සර් කියා දෙන ඔක්කොම ටික. කියන්න මැනික? 10යි 10යි. දෙන්න අපේ නෙතංගිට සුපිරි පෙළේ අප්පුඩියක්. සුපිරි පෙළේ අප්පුඩියක් මතක තියාගන්න. ගන්න හැමෝගෙම අඩිකෝදුව අතට. අඩිකෝදුව අතට ගන්න. අඩිකෝදුව ගන්න අතට. ගන්න මයි පුතා අඩි රූල ගන්න අතට. බලන්න සෙන්ටිමීටර් එකක් අතරේ චුටි කෑලි කීයක් තියෙනවද කියලා බලන්න. ගයින් ඩක් ගාලා. සෙන්ටිමීටර් එකක් අතර චුටි කෑලි කීයක් තියෙනවද කියලා ගයින් සුටුස් ගාලා. ඩක් ගාලා ගයින් බලන්න කීයක් තියෙනවද? 10ක් තියෙනවා. පුතේ ඔය ඉන්න චූටි කෑල්ලකට අපි කියනවා මිලිමීටර් එකක දිගක් කියලා. එතන චූටි කොටසකට අපි කියන කීයයි කියලාද මිලිමීටර් එකක දිගක් කියලා කියන. එහෙනම් සෙන්ටිමීටර් එකක් කියන්නේ මිලිමීටර 10යි මතක තියාගන්න. සෙන්ටිමීටර් කලින් මීටර් දාලා ඔන්න. සෙන්ටිමීටර් එකක් කියන්නේ මිලිමීටර 10යි පුතේ මේ මිලිමීටර 10යි. මිලිමීටර 10යි. ඒකකේ සිම්පල් m cm සිම්පල් m අමතක කරන්න එපා. හොඳේ. රයිට්. ඔන්න ඔයාගෙන් අහනවා හරි සෙන්ටිමීටර් 78ක පිත්තපටියකින් සෙන්ටිමීටර් 35යි මිලිමීටර් 8ක දිග කැබැල්ලක් කපා ගන්න කියලා කියනවා. මම ලියාගන්න මේ විදිහට. ඔන්න සෙන්ටිමීටර් තීරුව මෙන්න මිලිමීටර් තීරුව. හොඳේ. මෙන්න 78 එයාගෙන් අඩු කරනවා 35යි මිලිමීටර් 8ක්. 78ට මිලිමීටර් නෑනේ සර්. ඔව් ඉතින් නැත්තම් ඉතින් මොකද කරන්නේ? ඒ වෙනුවට බිංදුවක් දාගන්න. ඒ වෙනුවට බිංදුවක් දාගන්න ඔය විදිහට ඉතින් මුකුත් නැත්නම්. ගහමු ඉර ඔය විදිහට. ඔන්න එහෙනම් දැන් අඩු කරන්නයි තියෙන්නේ. අඩු කරන්නයි තියෙන්නේ. බිංදුවෙන් 8ක් අඩු කරන්න පුළුවන්ද නේ? බිංදුවෙන් 8ක් අඩු කරන්න බෑ. අපිට සිද්ධ වෙන ඔය වගේ වෙලාවල් වලදී අල්ලපුවත්ෙන් දැන් ඔයාලට බිත්තර කන්න ඕන. ගෙදර බිත්තර නෑ. ඔයා අඬනවා බිත්තරයක් ඕනේවයි. දාලා හරි ඕනේ. හරි ඔයා අඬනවා බිත්තර ඕනි කියලා. අම්මා කියලා දැන් අඬනවා දැන් බේර ගන්න බෑ අම්මා මොකද කරන්නේ? අල්ලපු ගෙදරින් නේද? නෑ දැන් කඩේට යන්නත් කරදරයි. අල්ලපු ගෙදර නැන්දර කතා කරලා අක්කේ මෙන්න මේ බිත්තරයක් දෙන්න මම ඔයාට හවසට ගෙල්ලා දෙන්නම් මේ අපේ එක්කෙනා අඬනවා බිත්තර ඕනේ කියලා. අල්ලපු වත්තෙන් ඉල්ල ගන්න. මෙයාටත් ඒ වගේ ප්‍රශ්නයක්. 8ක් අඩු වෙන්න අහනවා කවුරුත් අඩු වෙන්න නැහැ. මොකද කරන්නේ? අල්ලපුවත්ෙන් ඉල්ල ගන්න. අල්ලපුවත්ෙන් ඉල්ල ගන්න. අල්ලපුවත්ෙන් ඉල්ල ගන්න. පුතේ අල්ලපුවත්ෙන් ඉල්ල ගන්නවා මතක තියාගන්න. පුතේ මේ හන්ඩක වැඩේ නියම වැඩක් වෙනවා මෙතන නියම වැඩක් වෙනවා. මම මේ කරන්න ක්‍රම කීපයක් කියා දෙන්නම්. හොඳේ. සෙන්ටිමීටර් පැත්තෙන් සෙන්ටිමීටර් එකක් මේ පැත්තට දෙනවා. හැබැයි මිලිමීටර් පැත්තට එයා 10ක් වෙලා නෙව ලැබෙන්නේ. සෙන්ටිමීටර් තීරුවෙන් සෙන්ටිමීටර් එක්කෙනෙක් දෙනවා මෙහාට මිලිමීටර් තීරුවට මිලිමීටර් 10ක් වෙලා ලැබෙන්නේ. ඒක නිසා දැන් මෙතන බිංදුව නෙමේ තියෙන්නේ කීයද ඉන්නේ? 10. දැන් මෙතන ඉන්නේ 10. අන්න 10න් මයි පුතා 8ක් අඩු කරන්න කීයද පුතේ එන්නේ? 2යි. එන්න එහෙනම් 2යි කියලා ඔය ආකාරයට දැම්මා. දැන් මෙතන 78 නෙමෙයි මෙතනින් එකක් දුන්නා 7 ඉන්නේ 7න් 5ක් ගියාම නම් 2යි 7න් 5ක් ගියාම නම් 2යි මෙතන ඉන්නේ 7ම තමයි 7 වෙනස් වුන්නේ මේ 8 තමයි වෙනස් වුනේ මේ 8න් එකක් එහා පැත්තට දුන්නේ 8න් එකක් එහා පැත්තට දුන්නම 8 නෙමෙයි 7 ඉන්නේ 7න් 5ක් ගියාම 2යි ඒක හරි මෙතන 7න් 3ක් ගියාම 4යි එහෙනම් පුතේ මුළු දිග ඉතිරි කැබැල්ලේ දිග කොච්චරක් වෙනවද සෙන්ටිමීටර 42යි මිලිමීටර 8යි කියලා ඔය ආකාරයට වෙනවා අපි ඉගෙන ගත්ත දේවල් අපේ පන්තියේ ගිය අවුරුදු වල මූලික වශයෙන් ඉගෙන ගත්ත හරි සරල දේවල්. ඔන්න එහෙනම් මයි මැනිකට ලස්සන්ට විනාඩි 2ක් දෙනවා සුටුස් ගාලා මේ විදිහට ලියා ගන්න පුතේ. සෙන්ටිමීටර් තීරුවෙන් අඩු කරා සෙන්ටිමීටර් තීරුවෙන් ඔය ආකාරයට අඩු කරා. එහෙමත් නැත්නම් මයි පුතාට පුළුවන් තවත් ලේසි ක්‍රමයක්. සෙන්ටිමීටර් 78ට ඔක්කොම මිලිමීටර් වලට අරන් අඩු කරන්නත් පුළුවන්. නැත්තම් මෙහෙම කරන්නත් පුළුවන්. සමහරක් අය මෙහෙමත් කරනවා 78න් 35ක් අඩු කරනවා.
78න් 35ක් අඩු කරනවා. 78න් 35ක් ගියාම 8න් 5ක් ගියාම 3යි 7න් 3ක් ගියාම 4යි. මේ 78න් 35ක් මෙහෙම අඩු කරන්නත් පුළුවන්. හරි. එතකොට මයිමැනිකට එනවා ලස්සන්ට මෙතන 43යි කියලා. ඒ 43න් මේ තියෙන මොනවාද? සෙන්ටිමීටර්නේ. ඒකෙන් තව මිලිමීටර 8ක් අඩු කරා. ඒකෙන් තව මිලිමීටර 8ක් අඩු කරා. ඒකෙන් තව මිලිමීටර 8ක් අඩු කරා. හරි ලේසි. හරි. ඒකෙන් තව මිලිමීටර 8ක් අඩු කරන්න. 43යි සෙන්ටිමීටරකින් මිලිමීටර 8ක් අඩු කරාම මයිමැනිකට 1 සෙන්ටිමීටර කෙනෙක්ගෙන් මිලිමීටර 8ක් අඩු වෙලා ලස්සන්ට උත්තරේ 42යි සෙන්ටිමීටර්. මම මෙතන දාලා තියෙන 8යි මිලිමීටර. 8 නෙමෙයි මැනික 2. හොඳේ. ලස්සන්ට 2යි මිලිමීටර් කියලා උත්තරේ ওই විදිහට එනවා. ඔය කැමැති ක්‍රමයකින් කරගන්න පුළුවන්. ඔය ඔක්කොම අපි පරණ ප්‍රශ්න පත්‍රවලදී ඕන තරම් සාකච්ඡා කරලා තියෙනවා. ඒක නිසා අපේ කට්ටිය සුපිරියට chat එකට උත්තරේ දාලා තියෙනවා. නියමට නියමයි. ලියන්න ඩකලා ලියන්න. විනාඩි 1යි තප්පර 30ක් තියෙන සුටුස් කාලා ලියා ගන්න. මේක මේ විදිහට අඩු කරලා පෙන්නලා ලියා ගන්න ලියන පොතේ ලස්සනටමයි මැනික මෙහෙමත් ගන්න පුළුවන් කියලා ලියා ගන්න. හොඳේ. විශේෂ කරුණු අමතක වෙනවා නම් ලියා ගන්න මැනික සෙන්ටිමීටර එකක් මිලිමීටර 10යි මීටර එකක් සෙන්ටිමීටර 100යි සුපිරියට කියා දීලා තියෙන්නේ. නියමට කියා දීලා තියෙන්නේ. සුපිරියටම ඔය දාලා තියෙන්නේ කට්ටිය දාලා තියෙන්නේ නියමයි දාලා තියෙන්නේ නියමයි very good. මට හරිම සන්තෝසයි. හොඳේ. මට හරිම සන්තෝසයි ඔයා ඔය විදිහට සුපිරි පෙළේ ගණන් හදද්දි පුතේ. හරි. ඔයා දැන් ඔයාට මගෙත් එක්ක දැන් සමහරක් අය අවුරුද්දක් විතර ගණන් හදලා දැන් පුතේ මට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඒගොල්ලන්ට ප්‍රශ්න හදන එක. කොහෙන් හැදුවත් හදනවනේ. කොහෙන් හැදුවත් හදනවා. කොහොම කරත් හදනවා. මට හිතා ගන්නත් බෑ කොහොම ප්‍රශ්න හදන්නද කියලා ඊට වඩා අමාරු කරලා. මට හරි සන්තෝසයි. පුංචි ඉංජිනේරු පැටව. නේ? ගණිතයට සූර්යය තමයි ආයි. නියමයි. වෙලා අවසානයි මැනික. ඔයා මේ මට්ටමේ ගණන් පටලව ගන්න නැතුව මේ වයසේදී හදනවා කියන්නේ සුපිරි. දැන් අලුතෙන් සම්බන්ධ වෙච්ච පැටවු ඉන්නවනේ මෙතන. අනේ මට තාම ටිකක් අමාරුයිනේ. පුතේ මාස 3ක් තියෙනවා. ඔයා මම හොල්ලලා ගන්නවා මේ මාස 3. මට පොඩි කාලයක් දෙන්න. මාස 3ක් තියෙනවා වැඩිත් එක්ක මාසයක් දෙන්නකෝ. හරි මාසයක් හමාරක් යද්දි මේ අපි කරන ගණන් වලින් දැන් ඉදිරියේදී ගණන් සම්මන්ත්‍රණයක් පටන් ගන්නවා අපේ පරිසරය වැඩසටහන අවසන් වෙච්ච සැනින්. කියන්නේ ලබන 15 වෙනිදා පරිසරය වැඩසටහන ඉවරයි. 29ද දින දාලා තියෙන්නේ. කවදද? කියන්නල්ලු. කියන්න. හරි. ඒගොල්ලන්ගේ අර ප්‍රචාරණ වැඩපිළිවෙළ තාම යනවා. ඉතින් ඒක නිසා මේ පටන් ගන්නවා ඊට පස්සේ මට චුට්ටි වෙලාවක් දෙන්න. දැන් මේ දවස්වල කට්ටිය නිකන් පරිසරයේ බූස්ට් වෙලා නේද ඉන්නේ. අම්මා පරිසරයේ පේපරක් දුන්නොත් කනවා සර් ඒක එහෙම නේද ඉන්නේ. ලකුණු 80 ගණන් 90 ගණන් ඔක්කොම පරිසරයේ පේපර වල. ඒ හේතුව අර වැඩ කරලා දැන් ඔයා මේකේ ෆුල් ගේමේ ඉන්නේ. ෆුල් ගේම් එකේ ඉන්නේ දැන්. හැබැයි ඉතින් ඕක බැලුම වගේ හරි වැඩ අතෑරියොත් පරණ දේවල් නොබැලුවොත් බැලුම හුලං යනවා වගේ හුලං යන්නේ. සතියක් දෙකක් ඇද්දි ආයේ හිටපු පරණ එක්කෙනාමයි. එහෙම වෙන්නේ නැහනේ මගේ අය. එහෙම වෙන්නේ නැහැ. මගේ අය එහෙම වෙන්න බෑ. හොඳේ? නැත්තම් සර්ගේ මහන්සි අපරාධේ. මේකත් උස්සලා දෙනවා හොඳේ. මේක උස්සලා දෙනවා. ඔයා මේ වැඩසටහන් වලට අකණ්ඩව සම්බන්ධ වෙන්න. ඔයා ගෙදර අඩුවෙන් වැඩ කරන දරුවෙක් නම් ඔයා කැමති වැඩිපුර සෙල්ලම් කරන්න, කාටුන් බලන්න හොඳේ? වැඩිපුර ගෙදරදී වැඩ කෙරෙන්නේ නැහැ. හරි පන්තියට ගියත් ඉස්කෝලේ ටීචර් බයිනවා අරව මේව කරනවා. ඔයා මගෙත් එක්ක එකතු වෙලා සර් මේ කරන පැය එකමාර තුල මගෙත් එක්ක වැඩ කරන්න. වෙන මුකුත් ඕනේ නැහැ. ඔය බොරුවට පන්ති 10කට 15කට යන්න ඕනේ නැහැ පුතේ. හරි හැමං එක පන්තියක් තෝරගන්න. හරි ඒකත් එක්ක වැඩ කරන්න. ඔයා මගෙත් එක්ක එකතු වෙලා වැඩ කරන්න. මම ඔයාගේ ප්‍රතිඵලයේ උඩු යටිකුරු කරන එක කරනවාමයි. ඔයාගේ මෙතන හදලා කොණ්ඩේ නෙමෙයි මොලේ. හරි අනිවාර්යෙන් එක කරනවා. සර් මෙච්චර අවුරුදු ගානක් එක්ක කරලා තියෙනවා. මේ දාසරේ ඉහලින් මේක කරනවා. පේනවනේ කට්ටිය හදන හැදිල්ලනේ. එන්න මැනික සුටුස් ගාලා වෙලා යනවා. වැඩක් ගාලා හදමු. එළවලු පාත්තියක පළමුව තක්කාලි ඊළඟට බටු නැවත තක්කාලි වශයෙන් පැල 15ක් සිටුවා ඇත. එහි ඇති තක්කාලි පැල ගණන කීයද? ඔන්න බලන්න. දැන් මේ වගේ ගණන් හදද්දී සමහර අය මහා කැත
කෙටි ක්‍රම පාවිච්චි කරනවා. එතනින් ළමයා මොට්ට වෙනවා. මං හරිම අකමැතියි මේ වැඩේට. හරි මේක 3යි තියෙන්නේ. එහෙනම් 3ෙන් බෙදලා ගන්න. 3ෙන් බෙදලා ගත්ත ගමන් උත්තරේ එනවා. එතකොට ළමයා හැම එකක්ම 3ෙන් බෙදන්න ගන්නවා. මයි පුතාට මං එහෙම කියා දෙන්නේ. අපි බලමු මේකේ තියෙන රටාව මොකක්ද කියලා. බලමුද? මොකද්ද මේක කියන්නේ පුතේ? පළමුව තක්කාලි, ඊළඟට බටු, නැවත තක්කාලි. ඒකේ අදහස? තක්කාලි, බටු. තක්කාලි, බටු. පැල කීයක් තියෙනවද මේ පොලිමේ? පැල වර්ග කීයක් තියෙනවද කියලා අතින් පෙන්නන්න. අතින් පෙන්නන්න පැල වර්ග කීයක් තියෙනවද කියලා? පැල වර්ග කීයක් තියෙනවද අතින් පෙන්නන්න. 2යි අනේ. 2යි. ඔයා මේක මෙහෙම දැක්ක ගමන් එළවලු පාත් ටික පළමුව තක්කාලි ඊළඟට බටු නැවත තක්කාලි වගේ දැක්ක ගමන් ඔයා හිතනවා 3යි කියලා. ඔයා මොකද කරන්නේ? අර කියලා දීලා තියෙනවනේ කෙටි ක්‍රම. මෙහෙම දෙයක් තියෙනවා නම් 3ෙන් බෙදලා මෙහෙම කරන්න. එතකොට උත්තරේ එනවා කියලා අනේ හදපු ගමන් වැඩේ ෆිනිෂ්. ඒකයි මං කියන්නේ කෙටි ක්‍රම තහනම්. කෙටි ක්‍රම එපානේ. ඒව ඕනේ. කෙටි ක්‍රම ඕනේ. ඔයයි මමයි මොලෙන් හදමුද? පුංචි රටාවක් හොයාගමුද? හොඳේ මොලෙන් හදමුද? ඔන්න බලන්න මොලේ ඔන්න බලන්න. මගේ අය හදන්නේ මගේ ක්‍රමයට මැනිකේ ඔන්න බලන්න. මම ගන්නවා මේ ගානේ පළවෙනියට පළමුව තක්කාලි ඊළඟට බටු නැවත තක්කාලි කියන්නේ කපටි ප්‍රශ්නයක්. කපටි කමට වරද්දන්නමයි රට පටලවන්න දීලා තියෙන. රට පටලවන්න අපි පටල වෙන්නේ රට පැටලුණාට. තක්කාලි බටු එහෙනම් තක්කාලි වලට මං තහ කියන්න. බටු වලට මං බ කියන්න. මේ රටා වෙන්නේ මෙහෙම නේද? තක්කාලි බටු තක්කාලි බටු තක්කාලි බටු ඔහොම නේද එන්නේ? තක්කාලි බටු පේනව නේද පුතේ? ඔහොම නේද එන්නේ? තක්කාලි බටු තක්කාලි බටු. මට කියන්න හොඳට බැලුවොත් පළවෙනි පැලේ තක්කාලි දෙවෙනි පැලේ බටු. පළවෙනි පැලේ තක්කාලි දෙවෙනි පැලේ බටු. පේනව නේද? අපි මෙහෙම රටාවකට යමු පුතේ. 2 3 4 5 6 ඔය විදිහට යන්නේ. හරි. කමන්නේ පළවෙනි ගාන නිසා අපි අලුත් අයත් ඉන්නවනේ. මම 15ම ලියන්නද? ඔන්න තක්කාලි. ඔන්න බටු. හරි 6යි 7 8 තක්කාලි බටු 7 8 9 10 තක්කාලි බටු තක්කාලි බටු තක්කාලි. අලුත් අය ඉන්න නිසා මම මුල ඉඳන්ම කියා දෙන්නම්. හොඳේ. ඔන්න බලන්න ඔය තියෙන පැල ටික. ඉතින් පුතේ විභාගෙදී ඔයාට මේ තබ ගාලා ලියන්න කොච්චර ලකයිද සාමාන්‍යයෙන් පැය? තප්පර දෙකක් කියන්නේ තබ කියලා ලියන්න. හරි. ඔක ලියලා කරන්න. පටලව ගන්න එපා. බොරුවට ඔළුව මහන්සි කරවන්න එපා. මේ මම ඔයාට පුංචි බඩක් කියන්න. දැන් ඔයා ගෙදර ෆුල් ජොලිය ඉන්නවනේ. ඈ අම්මා තේක හදලා දෙනවා. බිස්කට් දෙනවා. මටත් බිස්කට් එවලා තින කට්ටිය thank you. චැට් එකේ බිස්කට් පිරිලා. කේක් ಜಾති පිරිලා. thank you. මේ දැන් ඔයා කකුල උඩ දාගෙන ඇඟට සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන පේපරේ තියාගෙන බිස්කට් එකක් කන ගමන් තේ එකක් බොන ගමන් ගාන හැදුවට විභාග වෙලාවේ විභාග මානසිකත්වයේ කියන එක ඔහොම නෙමෙයි. විභාගෙදි පුතේ පොඩ්ඩක් ඇඟ රත් වෙලා ඇඟ සීතල වෙලා බඩ බුරුබුරු ගාලා නිකන් ඔළුව නිකන් මෙහෙම වෙලා ඇඟ නිකන් කිචි කැවිලා ගිහිල්ලා එහෙම නිකන් ෆීලිං එකක් එනවා සමහර අයට විභාග පේපරේ අතර දුන්නාම. හරි. ඔයාට එහෙම වෙන්නේ නැහැ. බය වෙන්න එපා. ඔයා මේව හදලානේ තියෙන්නේ. එතකොට විභාග වේලාව කාලයත් එක්ක කරන හරඹේදී ඔයා හරි කලබල වෙනවා. කලබල වෙද්දි 2යි කීයද කියලා සමහරක් වෙලාවට 2යි 4යිනේ. මෙහෙම ඇඟිලි දෙක ගත්තත් 4 එනවා. සමහරක් ළමයි හදිස්සියට බයට පුරුදු නැතිකමට 5යි කියලා ලියනවා. ඒක නිසා කෙටි ක්‍රම විභාගෙදී පාවිච්චි කරනවා කියලා හිතන්නම් යන්න එපා. එහෙම කරන්න බෑ. අර විභාග වෙලාවේදී කෙටි ක්‍රම නෙමේ පුතේ. තමන්ගේ නම පවා සමහරක් අයට අමතක වෙනවා. විභාග මේ අංක ලියන්නත් අමතක වෙනවා සමහරක් අයට. මොන කෙටි ක්‍රමද තව? මේ මෙච්චර පාඩම් කරලා යන විභාග අංකෙත් පේපරේ අතර ගත්තාම මතක නෑ. මොකක්ද අංකේ? මෙහෙම ශාලාධිපතිතුමා ඇවිල්ලා මේ මේකනේ පුතේ අංකේ මේකනේ කියලා විභාග අංකේ හරියට ලියවනවා.
හරි ඕන තරම් නිසා විභාගයක් ලියන වෙලාවේ තියෙන මනස මයි පුතා ඔය දැන් ගෙදර ඉදි තියෙන මනස නෙමෙයි. ඒක නිසා මේ සර් කියන විදිහට තර්කයෙන් මිසක් මොලේ පාවිච්චි කරලා මිසක් පැටියෝ ඔය එක එක්කෙනා කියන කෙටි ක්‍රම දෙකෙන් බෙදා තුනක් එකතු කරන්න තුනෙන් බෙදා හයෙන් ගුණ ඔය වගේ වලට යන්න එපා. විභාග වෙලාදී ඔය මතක් වෙන්නේ නැහැ. අපි හදමු මගේ ක්‍රමයට ලියන්න තක්කාලි තබ කියලා ලියන්න ලස්සනට බලන්න තක්කාලි බටු 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 තක්කාලි බලන්න පැල 15ක් තියෙනවද කියලා 7 8 9 10 11 12 13 14 15 දැන් ඔයාට එකපාර හිතා ගන්න බැරි නම් මේ විදිහට තබ කියලා ලියලා 15 වෙනකන් ලියන්න තප්පර 5ක් යයි. 5ක් කියන්නේ තප්පර 3ෙන් ලියා ගන්න පුළුවන්. ඉතින් මේනික මෙහෙම ලේසියෙන් උත්තර ගන්න පුළුවන් දේ. ඒ වගේම ඔයාගේ හිත දන්නවා හරියටම හරියන උත්තරේ. මොකද තක්කාලි බතල තක්කාලි බටු 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 තක්කාලි. කිසිම වෙනසක් නැහැ. ජීවිතේට වරදින්නේ මොකද හරියටම Taman ලිව්වා. ඉතින් මේකේ තියෙන මේවා ටික ගණන් කරන්නකො පුතේ. නේ මේකේ තියෙන මේවා ටික ගණන් කරන්නකො මොනවාද? ඔයාගෙන් අහන්නේ තක්කාලි පෙළ ගණන කීයද කියලා. මෙන්න තක්කාලි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. තක්කාලි පෙළ කීයක් තියෙනවද? 8ක් තියෙනවා. 8යි. කොහමද තක්කාලි පෙළ 8යි කියලා ගත්තේ? කොහමද තක්කාලි පෙළ 8යි කියලා ගත්තේ? මේ ඔයා නිකමට බටු පැල කීයක් තියෙනවද කියලා ගන්න. මේ තියෙන්නේ තක්කාලි. තක්කාලි මේ තියෙන්නේ තක්කාලි. බටු පැල කීයක් තියෙනවද බලන්න. බටු පැල කීයක් තියෙනවද ගන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. බටු පැල තියෙන්නේ 7යි. හේතුව මොකක්ද දන්නවද? හේතුව මොකක්ද දන්නවද? හරි. මයි පුතාට ඕක කෙටි ක්‍රමයක් කිව්වනම් කියයි කට්ටිය. හරි මුළු ගාන 15යි ඔත්තේ ස්ථානවල තමයි තක්කාලි ඉන්නේ ඒ නිසා 15 දෙකෙන් බෙදන්න හරි නැත්නම් 15ට එකක් එකතු කරන්න ඔත්තේ නිසා 15ට එකක් එකතු කරන්න 16යි 16 දෙකෙන් බෙදුවා මටයි කියලා ගන්න කියලා හරි ඕක තමයි කෙටි ක්‍රමය මටත් පුළුවන් කියන්න පුතේ ඔත්තේ ස්ථානවලනේ තක්කාලි ඉන්නේ මේ බලන්න ඔක්කොම ඔත්තේ සංඛ්‍යා තක්කාලි එහෙනම් ඔත්තේ සංඛ්‍යා ගන්න බලන්න 15යි මුළු ඔක්කොම හරි එකක් එකතු කරා 16යි 16 දෙකෙන් බෙදන්න 8යි කියලා ගන්න පුළුවන් එහෙම ගන්න එපා පුතේ. හැම වෙලාවෙදි මේක හරියන්නේ හරි හැම වෙලාවෙම මගේ පන්ති කෙටි ක්‍රම නැහැ. ඒක නිසා මයමෙනික සර් කියනවට විනාඩි දෙකක් දෙන්නම් ඩක් ගාලා මේක ලියන්න තක්කාලි බතල කියලා. මයි පුතා ලියන්න ඕක තප්පර දෙකක් යයි. ඔය විදියට හුරු වෙන්න පුතේ තර්කය හුරු වෙන්න මොලේම හරියට හදාගන්න. තර්කයට හුරු වෙන්න. කටපාඩම් ක්‍රම කෙටි ක්‍රම වලට යන්න එපා. කෙටි ක්‍රම උගන්වන්නේ දුර්වල ගණිත ගුරුවරු. ඒක සම්පූර්ණ වැරදි වැඩක් ළමයාට කරන ලුප්පරිම අසාධාරණයක්. ඔයා ගණන් වලට තියෙන කෙටි ක්‍රම ඉගෙන ගන්න ගියොත් ගණන් වලට වඩා කෙටි ක්‍රම ගාන වැඩි වෙනවා. දැන් මේකේ ඔත්තේ සංඛ්‍යා නිසා කොහොම ආව 3 ගුණාකාරව 4 ගුණාකාරව 5 ගුණාකාරව එතකොට කෙටි ක්‍රමය මොකද්ද? ඔය විදිහට පිස්සු හැදෙන ඒව කරන්න එපා. මයමැනික ලියන්න ලියලා කරන්න 15යි 20යි උපරිම 20ට අඩුවෙන් දෙන්නේ. ඔය වගේ වෙලාවට ගන්ත කටුවැඩ කොලයක්. හැබැයි තක්කාලි බටු පටලව ගන්න එපා. ඉවසීමෙන් ලියන්න තක්කාලි බටු. ඒතර තක්කාලි බටු කී ලියන්න යන්න ඕනේ තබ කියලා ලිව්වා. සාමාන්‍ය අකුරු දෙකේ එකක් දෙන්නේ. අකුරු ඒ කියන්නේ මේ ಜಾති දෙකක්. තක්කාලි නම් තයන්න, බතල නම් බටු නම් බයන්න. පේනවනේ අකුරු දෙකක්. එහෙම තමයි පේපර් වලදී දෙන්නේ. ඔයාව ඕනෑවට වඩා අමාරු වටන්නේ. මේ දේවල් දන්නේ නැති නිසා තමයි අපේ ළමයි අමාරු වැටෙන්නේ. මගේ අමාරු වැටෙන්න බෑ. මගේ අමාරු වැටෙන්න බෑ. සර් කියා දෙනවා. ඉක්මන් කරමු. තක්කාලි බතලේ ඩක් ගාලා ලියා දෙන්න බතලේ. ඔය විදිහට කරන්න. පටලව ගන්න එපා. වැරදුනාට කිසි ප්‍රශ්නයක් නැහැ. වරදින එක ඕන මනුස්සෙට වෙන්න පුළුවන් ජීවිතේ හොඳේ. මිනිස්සු කවුරුක්වත් මේ එහෙනම් දෙවිවරු වෙන්න ඕනේ පුතේ. වරදින්න නැත්තම් දෙවිවරු වෙන්න ඕන. ඕන තරම් මිනිස්සුන්ට වරදිනවා. ගුරුවරුන්ටත් වරදින්නේ ඕන තරම්. වරදීම නෙමෙයි ගැටලුව. වැරද්ද නිවැරදි කර නොගැනීමයි ගැටලුව. මගේ පන්තියේ වරද්දන්න බය වෙන්න එපා. හැබැයි වැරද්ද නිවැරදි කරගන්න ඕන. තක්කාලි බතලේ ඩක් ගාලා ලියා දෙන්න. බතලේ නෙමෙයි බටුනේ. කොච්චර වැරදුනත් කමන්නේ. වැරද්ද නිවැරදි කරගන්න. වරද්දන්න බය වෙන්න එපා. වරද්දන්න නැති මිනිස්සු කවදාවත් හරියට කරන්නේ නැහැ.
ඉම්මන්ට කරන්න. විනාඩි කිහිපයක් දෙන්න ඩක් ගාලා ලියා ගන්න. ඉක්මනට ලියන්න ඉක්මනට ලියන්න ඉක්මනට ලියන්න. තක්කාලි බටු. තයන්නයි බයන්නයි තයන්නයි බයන්නයි ඉක්මනට ලියන්න. හරි වෙනිකේ ඇතිනේ. රයිට්. එන්න ඩක් ගාලා ඊළඟ ගැටලුවට කටපාඩම් කරන්න ඕනේ. මොලේ කල්පනා කරලා හදුව. රූපේ කොටුවක වර්ගඵලය වර්ග මීටර එකයි. මෙච්චර සිංහලෙන් කියලා දෙනවා මේ හයිලයිට් කරගන්න මේක වර්ග මීටර එකයි කියන එක හයිලයිට් කරන්න. පාට කළ කොටසේ වර්ගඵලය මම ඔයාලට කිව්වා මේ වගේ ගානක් දුන්නාම එකපාර හදාගන්න යන්න කලින් පැන්සලෙන් හරි කමන්නේ මයි පුතා මේ කොටු ටික ওই විදිහට ඇඳගන්න. එතකොට ඔයාලට වරදින්නේ නැහැ. මේ කොටු ටික ওই විදිහට ඇඳගන්න මේනික මයි පුතාට වරදින්නේ නැහැ එතකොට. මේ කොටු ටික ওই විදිහට ඇඳගන්න වරදින්නේ නැහැ. මේ කොටු ටික ওই විදිහට ඇඳගන්න වරදින්නේ නැහැ. කොටු ටික ඇඳගෙන මම ඔයාලට කිව්වා තව වැඩක් කරන්න කියලා. මොකද්ද කොටු ටික ඇඳගෙන මොකද්ද කරන්න කිව්වේ? සම්පූර්ණ කොටු වලට එකයි කියලා දාන්න. එකයි. සම්පූර්ණ කොටු වලට එකයි කියලා දාන්න. සම්පූර්ණ කොටු වලට එකයි කියලා දාන්න. හරි. සම්පූර්ණ කොටු වලට එකයි කියලා දාන්න. භාගේ කොටු වලට ඕන නම් දෙකයි කියලා හරි. නැත්නම් භාගේ කියලා හරි කමන්නේ දැම්මට. මේ භාගයක්. මෙයා භාගයක්. හොඳේ? නැත්තම් ඔයාට පුළුවන් හරිය කතිරේ දාන්නත් පුළුවන්. කොහොම හරි සංකේත දෙකක් දාන්නත් ඕනේ. සංකේත දෙකක්. එක්ක හරිය සම්පූර්ණ කොටු වලට හරිය, භාග්‍ය කොටු වලට කතිරේ. භාග්‍ය කොටු වලට කතිරේ. භාග්‍ය කොටු වලට කතිරේ. ඔන්න ඔහම දාන්න. හරි. ඔක වඩා හොඳයි. භාග්‍ය කොටු වලට කතිරේ. දැන් බලන්න මයිනික සම්පූර්ණ කොටු කීයක් තියෙනවද? පැත්තකින් ලියා ගන්න. සම්පූර්ණ කොටු තියෙන 1 2 3යි. සම්පූර්ණ කොටු 3ක් තියෙනවා. භාග්‍ය කොටු කීයක් තියෙනවද? කතිර බලන්න කීයක් තියෙනවද කියලා? භාග්‍ය කොටු තියෙනවා බලන්න 1 2 3 4 5 6යි. භාග්‍ය කොටු 6ක් කියන්නේ පාම් භාග 6ක් එකට එකතු කරාම පාන් ගෙඩි කීයක් හැදෙයිද? කාටද කියන්න පුළුවන්? අතින් පෙන්න. පාම් භාග 6ක් එකට එකතු කරාම භාගේ 6ක් එකතු කරාම මුළු ගෙඩි කීයක් හැදෙනවද? මුළු ගෙඩි කීයක් හැදෙනවද? මුළු ගෙඩි 3ක් හැදෙනවනේ නියමයිනේ ඔයගොල්ලෝ. එහෙනම් මෙතන කොටු 3යි මෙතන මුළු කොටු 3ක් හැදෙනවා. එහෙනම් පුතේ මුළු කොටු ගණන මයි පුතාට ලස්සන්ට එනවා. මුළු කොටු ගණන 6යි. මුළු කොටු. ඇයි මුළු කොටු 6ක් උනේ? සම්පූර්ණ කොටු 3යි භාග්‍ය කොටු 6යි කියන්නේ මුළු කොටු 3යි කියන එක. එහෙනම් මැනික ලස්සනට බලන්න. හොඳේ? ඔන්න මුළු කොටු 3යි. එහෙනම් ඔයාට කියනවා එක කොටුවක වර්ගඵලය වර්ග මීටර 1යි. මේ වර්ග මීටර 1යි. වර්ග සෙන්ටිමීටර කියලා දෙන්නේ නැතුව දීලා වර්ග මීටර. ඔයාට එන්නේ වර්ග සෙන්ටිමීටර තමයි අහනවනම් මම මේක දුන්නේ මොකද දන්නවද? දැන් වර්ගඵලය ගණන් එන්නේ නැහැ අපට කියලා දුන්නට ගිය අවුරුද්ද ආවනේ. එන යුද්ධයක් වුණයි පේපරේ. වර්ගඵලය එන්නේ නැහැ. වර්ගඵලය අහන්නේ නැහැ. හරි උගන්වන්නත් එපා කියලා ඉස්කෝලේ උගන්වුවෙත් නැහැ. මෙන්න બોලේ පේපරේ ආව වර්ගඵලය ගන්න. ඒතර ගුරුවරු කෑ ගැහුවා ඒකට. කොහොමද මෙහෙම ලෝ මෙහෙම කරන්නේ? ඇයි මෙහෙම කරන්නේ? ළමයි මෙහෙම වලට උගන්ලත් නෑ අරකයි මේකයි. එතකොට ඒගොල්ලෝ දුන්න ප්‍රතිචාරය මොකක්ද දන්නවද? මෙව්ව හදන්න වර්ගඵලය දැනුමක් ඕනේ නෑ. ළමයට තියෙන්නේ පූර්ණ කොටු ගණනයි අර්ධ කොටු ගණනයි ගණන් කරන එක. හරි ඒක ඇවිල්ලා සාමාන්‍ය ළමෙක්ට කරගන්න පුළුවන්. ඔන්න තර්කේ. ඉතින් එපා කියන්නේ. ගිල්ල ගහගන්න නැද්ද? බැනගන්න රණ්ඩු වෙන්නේ ඈ අඬන්නේ උනා කරන්න. ඒක නිසා මතක තියාගන්න ඕන දෙයකට අපි ඔට්ටුයි ඈ. වර්ගඵලයේ වර්ග මීටර එකයි වර්ග සෙන්ටිමීටර වලින් දුන්නා නම් වර්ග සෙන්ටිමීටර එකයි. ඒක නිසා මුළු වර්ගඵලයමයි පුතා. මුළු වර්ගඵලය එක කොටුවක් 6යි නම් මුළු වර්ගඵලය වර්ග මීටර 6යි. වර්ග මීටර 6යි. වර්ග ලියන්න මේනික ලස්සනට වර්ග මීටර 6යි. මේනික මේ සර් ලියද්දි ලියන්න එපා පැටිවේ. සර් ලියද්දි ලියන්න එපා. සර් ලියන්න වෙලාව දෙනවා ඇති වෙන්න. ඔන්න විනාඩියක් තියෙනවා ඩක් ගාලා ලියා ගන්න. විනාඩියක් තියෙනවා ඩක් ගාලා ලියා ගන්න.
සර් ලියද්දි ලියන්න එපා මේනික හොඳට අහගෙන ඉන්න. උගන්නද්දි හොඳට අහගෙන ඉන්න. අලුත් පැටව විශේෂයෙන් පරණ අය නම් මේවට දන්නවා. ලියද්දි හොඳට සර් උගන්නද්දි හොඳට අවධානයෙන් අහගෙන ඉන්න. හොඳේ? හොඳ අවධානයෙන් අහගෙන ඉන්න. උගන්නන වෙලාවට අහගෙන ඉන්නවා. ලියන්න දෙන වෙලාවට ලියනවා. ලියමු. සුටුස් කාලා ලියමු. නියමයි. සුටුස් කාලා ලියමු. සුපිරියේ. නියමයි. බලන්න පුතේ වෙලාව යන ඉක්මන බලන්න ගණන් හදද්දි. අපි පහමාට පටන් ගත්ත වෙලාව 6:00මාරයි. පේනව නේද ගණන් හදද්දි වෙලාව යන ඉක්මන? ඔව් අපේ පන්තියේ හැම පන්තියකම රෙකෝඩින් එකක් දෙනවා. අපේ හැම පන්තියකම රෙකෝඩින් එක දෙනවා. අපේ හැම පන්තියකම රෙකෝඩින් එක දෙනවා. රයිට්. වෙලාව ඉවරයි මණික. මල් මාලයක් ඇමිනීමට මල් කොබන මල් මාල ගොතන්න දන්නේ නැහැ. සමහරකයි ලස්සනට ගොතනවානේ. නේ? මල් වලින් අර ලස්සන මල් දාලා මම දැකලා තියෙන සමහරකයි ලස්සනට ගොතනවා. නේ? එක ඔය මේ නේද ඔය කතෝලික දරුවෝ ඒකේ දෙවියන්ට මේ මංගල උත්සවවලදී නේද? කතෝලික දරුවෝ ඒ මංගල උත්සවවලදී මල් මාල දානවා. ඒ සාන්තුවරුන්ට නැත්නම් ජේසුස් වහන්සේට දේවමෑණියන්ට. එතකොට බෞද්ධ දරුවෝ හින්දු දරුවෝ ඒ ආගමික වතාවත් වලදී මල් මාල හදලා ලස්සනට මෙන්න මෙතනදී කියනවා පුතේ මල් මාලයක් ඇමිනීමට මිනිත්තු 15ක් ගත වේ. මල් මාලයක් හැදීමට මිනිත්තු 15ක් ගත. ළමෙක් chat එකට දාලා තිනවා අපි මේ වගේ ගණන් මීට කලින් හදලා නැහැ. ඔව් ඔයා විතරක් නෙමෙයි පැටියෝ. ලංකාවේ ගොඩක් ළමයි හදන්නේ. ලංකාවේ ගොඩක් ළමයි මේ වගේ ගණන් හදන්නේ ශිෂ්‍යත්ව විභාගේ පේපරේ අතර හම්බුනහම. පළවෙනි පේපරේ අතර හම්බුනහම දෙවෙනි පේපරේ අතර හම්බුනම තමයි හදන්නේ. ඉතින් ළමයි හොල්මන් වෙනවා තමයි. අපි හදමු. අපි හදමු. මල් මාලයක් ඇමිනීමට මිනිත්තු 15ක් ගත වේ. මල් මාලා 9ක් ඇමිනීමට ගතවන කාලය නිකන් නෙමෙයි. පැය සහ මිනිත්තු වලින් අහන්නේ. සර් හදන්නම් බෝඩ් එකේ සර් හදන්නම් බෝඩ් එකේ ඔන්න බලන්න. හොඳට හදමු ගණන් ටික ආයි කතන්දරයක් නෑ. one shot එක හුස්මට පුතේ. අනික මට මේ අම්මා අප්පච්චිලාගේ මේ පොඩි කතාවක් මට නිකන් ආරංචියක් තියෙන මේ කීප දෙනෙක්ගේ කියන්නේ මන් දන්නවක බහුතරයක් දෙනා ඔය වැඩේ කරනවා. මයි පුතා ගණන් හදන්න ඉගෙන ඉඳගත්තොත් පරිසරය කරන්න ඉඳගත්තොත් වැඩේ කරලා තමයි නැගිටින්නේ. පොඩ්ඩක් කරනවා නැගිටිනවා වොෂ්රූම් එකට යනවා චූ කරලා එනවා ආයි එනවා ආයි තව ටිකකින් නැගිටිනවා බිස්කට් එකක් කන්න බඩගිනින එනවා ආයි යනවා ආයි නැගිටිනවා ටික වෙලාවකින් ආයි ගිහිල්ලා තාත්තට පොඩි ඔච්චමක් කළා අම්මට පොඩි ඔච්චමක් කළා ආයි එනවා ආයි ඉඳ ගන්න. එහෙම බෑ. ඒ කියන්නේ අපේ අවධානය මොකද වෙන්නේ? බිඳෙනවා. එහෙම බෑ. මයි පුතා ඉඳගත්තොත් ඉඳගත්ත වැඩේ ඉවර කරලා නැගිටින්න. ඊට පස්සේ ඕන වැඩක් කරගන්න. ඔය අදිෂ්ඨානය කර මම මේ ගණන් 10 හදලා මිසක් නැගිටින්නේ නැහැ. ඕම නෙමෙයි කොහොමදවත් නැගිටින්නේ නැහැ කියලා ගණන් 10 හදලා නැගිටින්න. අන්න එහෙමයි සමහරක් අය මට පොඩි ආරංචි කරනවා දැන් ප්‍රශ්න 100 සම්මන්ත්‍රණයේ පේපර් එක කරද්දි දවස් 5කට විතර කරනවලු. අද දවසේ චුට්ටක් කරනවා, හෙට දවසේ තව චුට්ටක් කරනවා, ඊළඟ දවසේ තව චුට්ටක් කරනවා. එහෙම බෑ. ඔයාට පුළුවන් වෙන්න ඕනේ ඔය ප්‍රශ්න 100ටම විනාඩි 30යි මන් දීලා තියෙන කාලය. විනාඩි 30ට පේපර් ප්‍රශ්න 100ට ගල ගහන්න පුළුවන්. හරි? වැඩි වුණොත් විනාඩි 45යි. හොඳයි. ඒතකොට විනාඩි 20ක් වගේ අරගෙන ගැටලු 50ක් ඉවර කරන්න පුළුවන්. අද විනාඩි 20යි හෙට විනාඩි 20යි ගැටලු 50 ඉවරයි. එහෙම කරන්න ඕනේ පුතේ. රයිට්. මල් මාලයක් ඇවිනීමට මිනිත්තු 15ක්. එහෙනම් ඉස්සලාම අපි පුංචි වගන්තියක් ලියමු. මේ වගේ ගැටලු වලට වාර විභාගෙදී නම් අනිවාර්යෙන් වගන්තියක් ලිවීම ගුරුවරයා බලාපොරොත්තු වෙනවා. මතකද වගන්තිය ආශ්‍රයෙන් ගැටලු? ගොඩක් අය හදන්නෙම නැහැ නේ. එහෙනම් අපි ලියනවා වගන්තිය සරලව ලියමු. මල් මාලයක් උඩ හදමුද? උඩ ඉඩ තියෙනවනේ. උඩ හදමු. ඔන්න බලන්න වගන්තිය සර් ලියන හැටි බලන්න. ඔන්න බලන්න වගන්තිය ලියන හැටි. මල් මාල එකක් සෑදීමට ගතවන කාලය. නැත්නම් සෑදීමට කාලය. කොච්චරද පුතේ? කාලය. මල් මාල එකක් සෑදීමට ගතවන කාලය. කොච්චරද මැනික? මිනිත්තු එක හුස්මට කියන්නේ. මිනිත්තු 15යි. හරි විභාගෙදී කොහොම මේව අවශ්‍ය නැහැ අපිට කෙලින්ම හැදුවම ඇති මම මේ වාර විභාගෙට ආවොත් කොහොමද හදන්නේ කියලා කියා දෙන්නේ මල් මාලා 9ක් එහෙනම් මල් මාල හොඳේ මල් මාල 9ක් සෑදීමට
9ක් සෑදීමට කාලය. බලන්න මොකක්ද අපි කරන්නේ? මොකද කරන්නේ? කාටද කියන්න පුළුවන්? කාලය මොකද්ද කරන්නේ? මිනිත්තු 15 මිනිත්තු 15 ගුණ කරන්න 9. ඔතනම ගුණ කරන්න. එකපාර ගුණ කරන්න බැයි නා. ගත්තා කටු වැඩ කොලේ ලස්සනට ගුණ කරන්න 15 9. මෙතන ගුණ කරමුද? මෙතන ගුණ කරමුද? හොඳේ මෙතන ගුණ කරමු. 15 9න් ගුණ කරමු මෙතන. ඔන්න 15 නේ 15 වර චක්‍ර මොකටද අනේ? ඕකට මහන්සි වෙන්න එපා. හරි? ඔයා චක්‍ර මතක තියාගන්නවා සාමාන්‍යයෙන් 12 වරක් විතර ඇති. ඒ 12 වරක් ඕනෙත් නේ. මම නම් කියන්නේ මගේ ළමයිට 10 වරක් වෙනකන් ඇති කියලා. හරි? 11 වරක් 12 වරක් එහෙම ඕනේ. ඒක පුළුවන් වීම කමක් නැහැ. හැබැයි ආයාසයෙන් පාඩම් කරන්න අවශ්‍ය නැහැ. දැන් මයි පුතාට 4 වරක් 3 වරකුත් දරුවෝ සමහරක් අය 12 වරක් 18 වරක් දක්වා පාඩම් කරනවා. මෝඩ වැඩක් නේ. මම දැකලා තියෙන සමහරක් මේ ගුරුවරු ගහනවා පාඩම් නැත්තම්. හොඳයි? මයමෙනික සර් කියන දේ විශ්වාස කරන්න. විශේෂත්ව විභාගයට ඔහොම මැරෙන්න ඕනේ මේ මම කියන දේවල් ටික කරන්න හොඳටම ඇති. හපන සර් කියන දේවල් ටික කරන්න හොඳටම ඇති. හරි? මයමෙනික මට පළවෙනි 10 වරක් වෙනකන් චක්‍රේ පාඩම් කරලා දෙන්න. ඊටු ටික සර් කරවන්නම්. මට පුළුවන් කරන්න. හරි? ඔයාට දෙවරක් තුන් ඔයාට දෙවරක් තුන් වරක් පුළුවන් 6 වරක් පුළුවන්. ඔයාට දෙවරක් පුළුවන් 4 වරක් 8 වරක් ඕන එකක් පුළුවන්. ඒවට ක්‍රම තියෙනවා. මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. පැහැදිලි නේද? දැන් පළවෙනි 10 වෙනකන් විතරයි මහන්සි වෙන්නේ. ඊට වඩා මහන්සි වෙන්න වෙන දෙයකට මහන්සි වෙන්න. සර් කියා දෙන්න තමයි 15 වරක් චක්‍ර බොරු වැඩක්. සමහරක් ළමයි ඉන්නවා ගිරව්වගේ පුළුවන් 15 වරක් එක මෙච්චර කියලා රැප් එක කියන වගේ කියනවා. ඔයා එපා එහෙම මහන්සි වෙන්න. ඔයාට ගණන් චක්‍රේ දන්නවනේ මේ බලන්න පුතේ 15 වරක් නෙමෙයි. මෙතන තියෙන්නේ 9 වරක්. 9 වරක් 5 කීයද 9 වරක් 1 කීයද? ඔයාලා 9 වරක් පුළුවන් නම් 15 වරක් පුළුවන් නේ. මොකටද මහන්සි වෙන්නේ? 9 වරක් 5 45න් 5 දානවා 4ක් ඉතිරි. යන්න 5 දානවා 4ක් ඉතිරි. 9 වරක් චක්‍රේ මතකයි. 9 වරක් එක 9යි 9 4 එකතු කරාම 9 4 එකතු කරාම කීයද පුතේ 9 ඉඳන් ගානින්ට 4ක් 9 10 11 12 13 13යි එහෙනම් මයි පුතාට ලස්සන 135යි කියලා එනවා එහෙනම් මිනිත්තු මෙච්චරක් එනවා කොච්චරද මිනිත්තු 135යි හරි නේද පුතේ මැනික මට පොඩ්ඩක් ලියන්න එපා සර් උගන්නලා අහගෙන ඉන්න ලියන්න එපා පැයක් කියන්නේ මිනිත්තු කීයද පැයක් කියන්නේ මිනිත්තු කීයද මැනික දැන් මේ හැම වෙලේම එකම කට්ටිය උත්තර දෙන්නේ. උත්තර දෙන රුමානා. මයි මැනික කියන්න පැටියෝ වැරදුනාට කමන්නේ සර් ඉන්න උදව් කරන්න. කියන්න මයි පුතා. මිනිත්තු 60යි. මිනිත්තු 60යි හරියටම හරි. දෙන්න අපුඩියක් එයාට. පැය එකක් කියන්නේ මිනිත්තු 60යි යන්නේ. මොක මහලුකු දෙයක් ඈ. ලියාගමුද පැත්තක් ඕකටත්. මෙතන ලියමුද? ලියන්න. පැය එකක් කියන්නේ මිනිත්තු 60යි. පැය එකක් කියන්නේ මිනිත්තු කීයද මැනික? මිනිත්තු 60යි. පැයක් කියන්නේ මිනිත්තු 60යි. පැය එකක් මිනිත්තු 60යි නම් පැය 135 ඇතුලේ මිනිත්තු 60ව කීයක් තියෙනවද? මිනිත්තු 60ව කීයක් තියෙනවද? එකපාර සමහරක් අයට කියන්න පුළුවන් 60 වරක් 2 120යි සර් දෙකක් තියෙනවා කියලා. හැබැයි මෙතන අපි හිතමු කවුරු හරි කෙනෙක් ඉන්නවා එහෙම එකපාර කියන්න තේරෙන්නේ නැහැ කියලා. ඒ වගේට මම කියන්නද ක්‍රමයක්. ඔයාට සාමාන්‍යයෙන් විභාගයේදී පුතේ වෙන්න ගොඩාක් අඩු කරන්න අහන්නේ. පොඩ්ඩයි අඩු කරන්න අහන්නේ. මම මේනික පොඩ්ඩකට 135 අරන් 135 අරන් 60ක් අඩු කරන්න. 135 අරන් 60ක් අඩු කරන්න. අඩු කරන්න බලන්න 60ක් පහෙන් බිඳුවක් ගියාම පහම තමයි. 13න් 6ක් අඩු කරන්න බෑ හැපැත්ත මේ සෝරි 3න් 6ක් අඩු කරන්න බෑ හැපැත්තක් ගම 13යි 13න් 6ක් ගියාම 75යි. ඔන්න එක 60ක් අඩු කරාම 75යි කියලා ආවා. තව 60ක් අඩු කරන්න පුළුවන්ද පුතේ 75න්? තව 60ක් අඩු කරන්න පුළුවන්. එහෙනම් 75න් තව 60ක් අඩු කරන්න. තව 60ක් අඩු කරන්න. කී දෙන්නේ? 15යි කියලා මයි පුතාට එනවා. ඊට වඩා අඩු කරන්න බෑ. බලන්නකො ඉතින් වැඩේ කියන්නේ. මේ මෙතන එක 60යි, මෙතන එක 60යි. 60 ඒවා දෙකයි. 60 ඒවා දෙකයි කියන්නේ පැය දෙකයි මෙතන ඉන්නේ. පැය දෙකයි. එහෙනම් මයි පුතාට පුළුවන් මෙන්න මෙහෙම කරන්න. ඔන්න බලන්න සර් ලියන හැටි ඈ. ඔන්න බලන්න සර් ලියන හැටි හැමදාටම ආයි දවසක් මතක තියාගන්න පුළුවන්. ආයි දවසක් බලද්දි හැමදාටම ඔයාලට මතක හිටියි. මිනිත්තු 135. හොඳේ. මිනිත්තු 135 කියන එක කෙනා මයි මැනිකට ලියන්න පුළුවන් කෙලින්ම මිනිත්තු මම මිනිත්තු කියනකොට මී කියලා දාන්නද පුතේ? කෙටියෙන් ඈ මී කියලා දානම් මිනිත්තු 60 එකතු කිරීම මිනිත්තු 60 එකතු කිරීම මිනිත්තු 15යි. බලන්න හරිද කියලා? බලන්න හරිද කියලා? මිනිත්තු 60යි 60යි 120යි 120යි 15යි 135යි හරියට හරිය. හරියටම හරි. එහෙනම් 135 කියන්නේ මිනිත්තු 60 ඒවා දෙකයි මිනිත්තු 15. මිනිත්තු 60ක් කියන්නේ කීයද අනේ? මේ ලිව්වා මේ.
මිනිත්තු 60ක් කියන්නේ පැය එකයි. එහෙනම් පැටියෝ ලස්සනට මයි පුතාට ලියන්න බලන්න. මෙතන සර් පැය එකයි. මෙතන පැය එකයි. මිනිත්තු 15ක් කියන්නේ පැය කීයද? මිනිත්තු 15 ඉතින් පැය වලින් කරන්න බෑ. ඉතින් මිනිත්තු 15ම තියෙමු. ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. එහෙනම් මැනික පැය එකේව දෙකක් කියන්නේ මයි පුතාට ලස්සනට එනවා. පැය දෙකයි මිනිත්තු කීයද? 15යි. ඔය එන්නේ සෝක් එකට. එහෙනම් මෙයාට මේ මල් මාලා 9ක් ඇමිනීමට මෙච්චර කාලයක් ගත වෙනවා. කොච්චර කාලයක්ද පුතේ? මල් මාලා 9ක් ඇමිනීමට මිනිත්තු 135ක්. මිනිත්තු 135ක් කියන්නේ පැය දෙකයි මිනිත්තු 15ක කාලයක් ගත වෙනවා. ඔන්න සර් ලියා දුන්නා. ඔන්න සර් කියා දුන්නා. මෙන්න විනාඩි 3ක් දෙන්නම්. ඒකේ විස්තරෙත් ලියනවා ලියන්න. විනාඩි 3ක් කාලය දෙන සොටුස් කාලමයි මැනික ලියා දෙන්න සර්ට. ඩක් ගාලා ලියා දෙන්න. ඩක් ගාලා ලියා දෙන්න. ওই විස්තරේ සියලු දෙනා අද පන්තියට අලුත් පැටවු සියලු දරුවෝ කරුණා කරලා මේ ලියන පොතක් ගේන්න මැනික ටියුට් ඔක්කොම සර් දෙනවා පොතේ ලියන්න දෙයක් නැහැ ටියුට් ඔක්කොම දෙනවා ටියුට් එකේ ඉඩ තියන්නේ නැත්තේ ටියුට් එකේම ඉඩ තියන්න පුළුවන් ටියුට් එකේ ඉඩ තිබ්බොත් ඕගලන්ට එක ටියුට් එකක් print කරගත්තේ තව කොළ 25ක් විතර වැඩි වෙනවා අපරාධනේ බොරුවට නේ ඒක ලාභයි ඔයාට ලියන පොතක් අරගත්තා ලියන පොතේ ලියන්න ගණිතයට සූර්යයා ලියන පොත මේ වැඩසටහනට වෙනම ලියන පොතක් තියාගන්න. පිටු 80ක් ඇති. කොටු රූල් පිටු 80ක් හොඳටම ඇති. සිකුරාදා පන්තියට පිටු 80ක් කොටු රූල් හොඳටම ඇති. හොඳේ පිටු 80ක් ඇති. ගණිතයට සූර්යයා 12 වෙනි නිබන්ධනය කියලා දැම්ම 41 වෙනි ගාන කියලා දැම්ම ඉස්ලාම් වගන්තිය ලියාගන්න. ඊට පස්සේ මේ පැය එක සමානයි මිනිත්තු 60යි කියලා ලියාගන්න. ඊට පස්සේ මිනිත්තු 135 කියන්නේ මිනිත්තු 60යි මිනිත්තු 60යි මේක ඔම කරලා ලියාගන්න. පැය 2යි මිනිත්තු 15 කියලා ලියාගත්තා. මේව ඉතින් කටුවැඩ මේව ඉතින් ලියන්න ඕනේ නෑනේ. මේක මම මේවට කටුවැඩට දුන්නේ. මේක කටුවැඩ ඕනේ. හොඳේ. අවශ්‍ය නම් කටුවැඩ ලියාගත්තට කමන්නේ. දැන් මේ අඩු කරපු දෙන්න අඩු කරලා බලමු ඒවා ලියුවට කමන්නේ. හැමතේම අවශ්‍ය නැහැ. මෙයාව ලිව්වා උත්තරේ. කොබලන්ට සර් කියන්න කලින් උත්තර ගත්තයි. කොවන සර් කියන්න කලින් උත්තර ගත්තයි. කොහොමද ගැම්ම? කන්නේ කියන්නේ උඩ මෙව් ඇවිල්ලා එහෙම හැමෝම හදන જાතිය වුණා නෙමෙයි ඈ. ඔයාට අත්දැකීම් තියෙනවා. ඔයා මේ වගේ ගණන් හදලා තියෙනවා. හරි? නැත්නම් අද සර් කියන එක සර් කියපු එක හොඳටම තේරුණා. අන්න වැඩේ අල්ලගත්තා. හරි? පුතේ ඔයාට පුළුවන් ඉස්කෝලේදීත් ඔය වැඩේ කරන්න. ඔයා සුපිරි දක්ෂයෙක් වෙනවනේ එතකොට. මැත්ස් ප්‍රයිස් එක ගන්න පුළුවන් ඔයාට. ගණිතේට නේද? ප්‍රයිස් එක ගන්න ඕන. මගේ අය තමයි ගොඩක් ගන්න පන්තිවල. ඔයාට පුළුවන්. හිම්මන් කරමු. හිම්මන් කරන්න. ලස්සනට ලිය. නියමයි. සුපිරිනේ ගණන් ටික නියමයිනේ. සුපිරිනේ. කන්නේ කියන්නේ චූටි ගණන් හදන්නේ පුතේ අපි මේ තීරි පන්තිදී හදනවා. විෂය නිර්දේශයට දාලා ඒව චූටි ගණන් තමයි. හැබැයි ඉතින් ඔය චූටි ගණන් 100ක් 200ක් හදලා වැඩක් නැහැ. හොඳ අභියෝගාත්මක ගැටලු හදන්න තමයි මයි පුතාගේ මොලේ මූහත් වෙන්නේ. හොඳේ? මගේ පන්තිදී මම ඒකට තමයි තැන දෙන්නේ. රයිට්. කාලය අවසానයි ඇති වෙලාව. එන්න. ඒකත් හරි දෙහි ග්‍රෑම් 250කට ගෙඩි 5ක් අල්ලයි. දෙහි කිලෝග්‍රෑම් එකමාරකට අල්ලන දෙහි ගෙඩි ගණන කීයද? දෙහි කිලෝග්‍රෑම් එකමාරකට අල්ලන දෙහි ගෙඩි ගණන කීයද කියලායි අහන්නේ. හරි හොඳ ගානක්. හරි හොඳ ගානක් හොඳ අභියෝගාත්මක ගානක් අපි හදමු. අපිට පුළුවන් හදන්න. ඔන්න දෙහි ගාන. එන්න. පුතේ ග්‍රෑම් 250කට දෙහි ගෙඩි කීයක්ද අල්ලන්නේ? 5ක් අල්ලනවා. මේ සාමාන්‍යයෙන් මේ දෙහි ගෙඩි ගොඩේ ග්‍රෑම් 250කට දෙහි ගෙඩි කීයක් අල්ලනවද? 5ක් අල්ලලා මේ ගෙඩි 5ක් අල්ලයි. දෙහි කිලෝග්‍රෑම් එකමාරකට අල්ලන දෙහි ගෙඩි ගණන කීයද කියලා අහන්නේ. ඉස්සෙල්ලා බලන්න ඕන කිලෝ එකමාරක ඇතුලේ ග්‍රෑම් 250ව කීයක් තියෙනවද කියලා.
ග්‍රෑම් 250ව කීයක් තියෙනවද? මට අතින් පෙන්වන්න. කිලෝග්‍රෑම් එකක් ඇතුලේ 1 කිලෝග්‍රෑම් එකක් ඇතුලේ ග්‍රෑම් 250ව කීයක් තියෙනවද? හතරයිනේ අනේ නේ 250 250 ග්‍රෑම් 250ක් කියන්නේ කිලෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් 1000යි. කිලෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් 1000යි. එහෙනම් කිලෝග්‍රෑම් එකක් ඇතුලේ ග්‍රෑම් 250 හතරක් තියෙනවා. ග්‍රෑම් 500ක් ඇතුලේ ග්‍රෑම් 500ක් ඇතුලේ ග්‍රෑම් 500ක් ඇතුලේ කොච්චරක් තියෙනවද? ග්‍රෑම් 500ක් ඇතුලේ ග්‍රෑම් 250ව දෙකක් තියෙනවා. එහෙනම් ඉස්සලා අපි ලියාගෙන ඉමු. හොඳේ මොන දේ කරන්නත් කලින් ලියාගෙන පුතේ. කිලෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් 1000යි. මේ අහගන්න මැනික කො ලියන්න එපා අහගන්න. කිලෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් 1000යි. කිලෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් 1000යි. ඔව් කිලෝග්‍රෑම් එක ඒකත් කියන්න ඕන. පුතේ අපේ සම්මන්ත්‍රණ නොමිලේ සම්මන්ත්‍රණ නොමිලේ මේ විදිහට පැවැත්වෙනවා. ඒ සම්මන්ත්‍රණදී මම ඔයාලට කියවනේ ගෙවීම් කරලා කරන වැඩසටහනුත් තියෙනවා නොමිලේ සම්මන්ත්‍රණත් තියෙනවා. එතකොට දැන් හැමදේම අපට නොමිලේ කරන්න අමාරුයි. මේ ලොකු විශාල පිරිවැයක් යනවා. ඒක නිසා මාසේ 10 වෙනිදා, ඒ කියන්නේ හෙට නේද? හෙට වෙනකන් විතරයි අර නොමිලේ WhatsApp group වලට මේ අපේ සාමාන්‍ය පන්තිවල නොමිලේ සම්මන්ත්‍රණ වල ලින්ක් දානවා. සාමාන්‍ය පන්තිවල මේ ගණිතයේ පන්තිය සහ පරිසරයේ පන්තිය සපනසර්ගේ පන්තිවල ලින්ක් ටියුට් දාන්නේ. එතනින් පස්සේ මයි පුතා මුදල් ගෙවලා තමයි සම්බන්ධ වෙන්න ඕනේ. ඒක කලබල වෙන්න එපා. ඔයාට ඒ අදාළ පන්ති ගාස රුපියල් 800යි අය කරන්නේ සර්. දවස් 12කටම රුපියල් 800යි. හොඳේ. දවස් 12කටම රුපියල් 800යි සර් අය කරන්නේ. ඒ කියන්නේ දවසට රුපියල් කීයද කියලා බලන්න. හොඳේ. හරි. රයිට්. මේ රුපියල් 800යි සර් අය කරන්නේ. දවස් දින 12කටම. හොඳේ. ඒතර දවස් රුපියල් 70ක් වගේ. ලැජ්ජා බෑනේ. ඒකනේ රුපියල් 70ක් වගේ අය කරන්නේ දවස් 12ටම. ඉතින් ඒක නිසා මේ දවස් 12ෙදී හරි ඔයාට අවශ්‍ය සියලුම දේවල් ගණිතය සම්බන්ධ කරනවා. පරිසරයේ දවස් 8ටම රුපියල් 800. ඒක දවස් රුපියල් 100යි අය කරන්නේ. ඉතින් ඒක නිසා ඊට පස්සේ පන්ති ගාස්තු අදාළ ගිණුම් අංකයට ගෙවලා ඔයගලන්ට WhatsApp එකට දාලා තියෙනවා ටෙලිෆෝන් නම්බර එකක්. ඒ ටෙලිෆෝන් නම්බර එකට WhatsApp කරන්න ඕන. එතකොට ඒ ආයතනයෙන් ඔයාව ඒ අදාළ ගෙවීම් කරන ලද මාසයේ ගෙවීම් කරපු WhatsApp කණ්ඩායම් වලට ඔයාව එකතු කරනවා. එච්චරයි. ඊට පස්සේ ඉඳන් 10 වෙනිදායින් පස්සේ ඒ කියන්නේ 11 වෙනිදා 12 වෙනිදා ඉඳන් ඊළඟ මේ මාසේ 30 වෙනිදා දක්වා මය පුතාගේ අදාළ නිබන්ධන Zoom link ඒව සියල්ල ඒ මුදල් ගෙවූ WhatsApp කණ්ඩායම් වලට පමණයි යොදන්නේ. ඒක නිසා ඒ කටයුතු දෙමාපියන්ට ආදරෙන් මතක් කරනවා කල් වේලා ඇතුව අවසාන මොහොත වෙනකන් රැඳිලා ඉන්නේ නැතිව ඒ කටයුතු සූදානම් කරගෙන හෙට දවසේ ඇතුළත ඒ ගෙවීම් කටයුතු සියල්ල කරලා දරුවව ඒ පේ WhatsApp group එකට ඇතුළත් කරොත් ඔබට නිදහසේ පන්ති මාලාවන් වලට සම්බන්ධ වෙන්න හැකියාවක් ලැබෙනවා. හොඳේ රයිට්. ඒතර කිලෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් 1000යි. ග්‍රෑම් 1000 ඇතුලේ 250 ඒවා කීයක් තියෙනවද? ග්‍රෑම් 250 ඒවා හතරක් තියෙනවා. මතක තියාගන්න. එහෙනම් ග්‍රෑම් 500 ග්‍රෑම් 500 ඇතුලේ පුතේ ග්‍රෑම් 500 ඇතුලේ ග්‍රෑම් 250 ඒවා කීයක් තියෙනවද? ග්‍රෑම් 250 ඒවා දෙකක් තියෙනවා. උඩ 4යි යට 2යි 4යි 2යි කියන්නේ ඔක්කොම 6යි. 4යි 2යි කියන්නේ ඔක්කොම 6යි. එහෙනම් පුතේ කිලෝග්‍රෑම් 1.5යි. කිලෝග්‍රෑම් 1.5ක් කියලා කියන්නේ ග්‍රෑම් වලින් ගත්තොත් මේ දෙන්නගේ එකතුව 1500යි ග්‍රෑම්. 1500යි ග්‍රෑම් ඇතුලේ 250 ඒවා ඔක්කොම කීයක් ඉන්නවද? ඔක්කොම කීයක් ඉන්නවද 250 ඒවා මේ? ඔක්කොම කීයක් ඉන්නවද? 6ක් ඉන්නවනේ. 250 6ක් ඉන්නවා. එහෙනම් 250යි ග්‍රෑම් මේවා 6ක් ඉන්නවා. පුතේ 1 ග්‍රෑම් 250කට ගෙඩි 5ක් අල්ලනවා නම් 250 ඒවා 6කට chat එකට දාලා තිනවා කට්ටිය සුපිරියටම. 1 ග්‍රෑම් 250කට ගෙඩි 5ක් අල්ලනවා. හොඳේ. 1 ග්‍රෑම් 250කට ගෙඩි කීයක් අල්ලනවද? ගෙඩි 5ක් අල්ලනවා. 1 ග්‍රෑම් 250කට ගෙඩි 5ක් අල්ලනවා නම් 250 ඒවා හඳේ 6කට. ඒ කියන්නේ කිලෝග්‍රෑම් කීයකටද? කිලෝග්‍රෑම් 1/2කට. කිලෝග්‍රෑම් 1/2කට මැනික 1 250කට 5ක්. දැන් උදාහරණයක් හිතන්න ග්‍රෑම් 250 පැකට් එකක ගෙඩි 5ක් තියෙනවා. එහෙනම් 250 පැකට් 6ක් බලන්න. කොච්චරද මොකද කරන්න ඕන? 5 මය මැනික ගුණ කරන්න 6න් කීයක් එනවද? 30යි. කෙටි ක්‍රම නෑ, හොර ක්‍රම නෑ, හරි ක්‍රම විතරයි. තර්කානුකූල ක්‍රම
පමණයි. කො බලන්න සර් කියන්න කලින් උත්තරේ ගත්ත අය අහසට අත උස්සන්න අහසට වහලේ ගෑවෙන්න වහලේ නියමටම නියමයි. විනාඩි 2ක කාලයක් දෙමු. සුටුස් ගාලමයි මැනික සර්ට ලියා දෙන්න මේක ඉතාම ඉක්මනින් ලියා දෙන්න. මේක ලිව්වා කිලෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් 1000යි. මේක කලින් දුන්නා. ඒක නිසා නැවත ලියන්න අවශ්‍ය නැහැ. 250ව 4යි. හරි 500ක් කියන්නේ 250ව 2යි. 4යි 2යි කියන්නේ මෙන්න මේ විදිහට පෙන්වන්න මැනික 6යි කියලා ඊතලයේ දාලා සර්ට ලස්සනට පාට පෑනෙන් පෙන්වන්න. ඒතර කිලෝග්‍රෑම් එකමාරක් කියන්නේ ග්‍රෑම් 1500 ඒ කියන්නේ 250ව 6යි කියලා ওই විදිහට පෙන්වන්න. එහෙනම් 250ක් කියන්නේ ගෙඩි 5ක් තියෙනවා නම් 250ව 6ක් තමයි කිලෝ එකමාර. එහෙනම් 5ව 6ක් ඒ කියන්නේ 30යි කියලා ওই විදිහට පෙන්වන්න. සුටුස් ගාලා ලියාගෙන මැනික සුටුස් ගාලා ලියාගෙන ඉක්මන් කරන්න. සුටුස් ගාලා ලියමු. ඔව්. හෙට ඒත් එක මතක් කරනවා හෙට උදේ කීයටද මැනික විභව්‍යතාමාන නිබන්ධනය හෙට උදේ 10ට විභව්‍යතාමාන අලුත් ටියුට් එකක් දැම්මා දැක්ක නේද විභව්‍යතාමාන අංක 14 නිබන්ධන අංක 14 දැම්මා දැක්කනේ අරගෙන තියෙන්නේ ඒක පන්තිති කරමු අරගත්තනේ මැනික අරගත්තනේ yes ඕවා කිසිවක් ගෙදරදි කරන්න එපා ගෙදරදි කරන්න ඕන ගණිතයට සූර්යා ටියුට් එක විතරයි විභව්‍යතාමානයයි තියරි පන්තියයි මගෙත් එක කරන්නේ ගණිතයේ සූර්ය නිබන්ධනය ගෙදරදී කරගෙන ඉන්න. හැබැයි විභව්‍යතාමාන නිබන්ධනය සහ තියරි පන්තිය මගෙත් එක්ක කරන්නේ. ඒ පැය එකමාර වෙන් කරන්න ඔයා දන්නෙත් නැතුව මගෙත් එක්ක ගණන් ටික හැදෙනවා. හොඳයි? ඒක මුකුත් කරන්න අවශ්‍ය නැහැ. right මං හිතන ඇති කියලා වෙලාව වැඩේ ෆිනිෂ් right එන්න ඊළඟ ගානට A වත්තෙන් කැඩූ පොල් ගෙඩි ගණන 370කි B වත්තෙන් එමෙන් දෙගුණයක් පොල් ගෙඩි කඩන ලදී C වත්තෙන් කැඩූ පොල් ගෙඩි ගණන A වත්තෙන් කැඩූ පොල් ගෙඩියට වඩා 75ක් වැඩිය කැඩූ මුල් පොල් ගෙඩි සංඛ්‍යාව දැන් මේ වගේ ගානක් පුතේ ඔයාට දෙන්න හේතුව තමයි ඔයාගේ අවබෝධය නැත්තම් ඔයාගේ සංයමය පරීක්ෂා කරන්න. ගොඩාක් ඔයාගේ වයස පැටව මේ වගේ ගානක් දුන්නාම A සහ B ලියා ගන්නවා ඉතින් එහාට බෑ. කියන්නේ ඔයා පුරුදු වෙලා තියෙන්නේ කරුණු දෙකක් විතරයි. එකක් පුළුවන් ඒක ඇසුරෙන් ඊළඟ එක පුළුවන් ඊට වඩා දෙයක් කිව්වොත් ඔළුව පිස්සු හැදෙනවා. එහෙම බෑ. හරි එහෙම බෑ. එහෙම ඔළුව පිස්සු හැදෙන්නේ නැති වෙන්න ගාන හදා ගන්න විදිය. ගානේ පැටලුම ලෙහා ගන්න විදිය ඔන්න සර් කියා දෙන්න. මේක පුතේ ඉස්සලම චිත්‍රණය කරන්න. ඔය වගේ ගානක් දුන්නාම කොටස් වශයෙන් ඇඟිල්ල තියාගෙනනේ කියවන්නේ ප්‍රශ්න කොබන ඇඟිල්ල තියන් කියවන අය ඇඟිල්ල තියන් ප්‍රශ්න කියවනවා කොටස් වශයෙන් ගාන චිත්‍රණය කරන්න රූපයක් විදියට ගාන දකින්න ඕන බන ගාන රූපයක් විදියට දකින්න හැටිය ඒ වත්තෙන් කැඩූ පොල් ගෙඩි ගණන 370 වෙන මම ඒ කියලා දාලා යටින් ලියනවා 370යි ඒ වත්තෙන් 370යි කියන බොරුවට ඒ වත්තෙන් කැඩූ පොල් ගන්න එහෙම ඕනේ නැහැ මොකද අපිට ගානේ උත්තරේ විතරයි ඕන B වත්තෙන් එමෙන් දෙගුණයකි එහෙනම් B වත්තෙන් කියලා කියන්නේ මේ වගේ දෙගුණයක් ඔන්න බලන්න එක පෙන්නන හැටි මේ මෙයා ಗುಣ කිරීම දෙක ලියන්න එපා මැනික සර් ලියන්න වෙලාව දෙනවා ඇති වෙන්න වෙලාව දෙනවා ලියන්න එපා අහගෙන ඉන්න එමෙන් දෙගුණය එහෙනම් 370 වගේ දෙගුණයක් 370 වගේ දෙගුණයක් ගන්න ඩක් ගාලා කටු වැඩ කොලයක හරි ඩක් ගාලා ಗುಣ කරන්න එවලෙම ಗುಣ කරන්න 370 වරක් 2 ඔන්න ಗುಣ කරන්න දෙවරක් බිඳුව බිඳුවයි දෙවරක් 7 14න් 4 දාන එකක් ඉතිරි දෙවරක් 3 6 1යි 7යි කීයක් එනවද 372ක් මයි පුතාට ලස්සනට 372ක් එකතු කරාම 740යි කියලා එනවා. එහෙනම් B මේකේ 740ක් කියලා එනවා. ඔන්න බලන්න. B ගොඩේ 700 කීයක් එනවද? 40ක් කියලා එනවා. පුතේ A වත්තෙන් කැඩූ ගන්න එක හරි B එමෙන් දෙගුණයක් හරි C වත්තෙන් කැඩූ පොල් ගෙඩි ගණන A වත්තෙන් කැඩූ පොල් ගෙඩි ගණනට වඩා 75ක් වැඩි. එහෙනම් C වත්තෙන් කඩලා තියෙන්නේ මෙන්න ඉන්නවා C Aට වඩා 75ක් වැඩි. Aට වඩා 75ක් වැඩි. ඒ කියන්නේ 375ට වඩා 75ක් වැඩි. එහෙනම් ගන්න ලියන්න 370ට 75ක් එකතු කරන්න. කටු වැඩේ ලියන්න. වෙලෙම ලියා ගන්න.
මම ගාන චිත්‍රණය කරන හැටි මේ තියෙන හැම විස්තරෙම මෙතන තියෙනවා. ඒ වත්තෙන් කඩුව පොල් ගෙඩි ගණන වගේ දෙගුණයක් B 740යි. ඒකට වඩා 75ක් වැඩි C. ඔන්න එකතු කිරීම 75යි කියලා ලියාගත්ත බලන්න. 5යි බිඳුවයි 5යි. 7යි 7යි 14න් 4 දානවා එකක් ඉතිරි 3යි අර ආපු එකයි 4යි 445යි. මයි පුතාට මෙතෙන්ට එනවා 445යි කියලා. හරි නේද? 370ට බලන්න ලස්සන්ට 370ට එකතු කරන්න කියන්නේ 75යි 445යි. හරි නේද මැනික? ඔයාගෙන් අහනවා කැඩූ මුල් පොල් ගෙඩි ගණන. කැඩූ මුල් පොල් ගෙඩි ගණන කියන්නේ මොකද්ද? මෙයාගේ එකතුවනේ බලන්න කොච්චර ලේසිද කියලා ගාන කියව ගත්තාම මොලේට සමනල ගැටේ වැටෙනවා. උඩ කියවගෙන යද්දි අග මතක නැහැ. අගට යද්දි මුල මතක නැහැ. සමල්ල ගැටේ වැටෙනවා. හැබැයි මේ විදියට මයිමැනික ඇඳ ගන්න. A B C කතාවේ තුන් දෙනා ඉන්නේ. Aට මෙච්චරයි, Bට මෙච්චරයි, Cට මෙච්චරයි ලස්සන්ට ඇඳගත්තා නම් ගාන ගේමක් නැහැ. මෙහෙම කරන්න ලේසිනේ. කොබන මෙහෙම කරන එක ලේසි කියන අය. කොබන සර් ඒ කියා දුන්න ක්‍රමේ නම් සුපිරි, ලේසි. ඒකනේ කියන්නේ. දැන් එහෙනම් මයිමැනික ලස්සන්ට පැත්තකින් එකතු කරන්න. ලස්සන්ට පැත්තකින් එකතු කරන්න. 370 හොඳේ. 740 හොඳේ. 445 සියලු දෙනාම කොලේ කොහේ හරි ඉඳ තියෙන තැනක ලියලා මට මෙයාව එකතු කරලා දෙන්න ඩක් ගාලා සියලු දෙනා එකතු කරලා දෙන්න සියල්ල එකතු කරන්න මැනික සියල්ල එකතු කරලා දෙන්න සර් ඩක් ගාලා සුටුස් ගාලා එකතු කරලා දෙන්න බලමු කවුද එකතු කරන්න කියලා 370 ඩක් ගාලා තප්පරයි 370ට 740ට 445ක් එකතු කරන්න ඩක් ගාලා 445ක් එකතු කරන්න ඩක් ගාලා හරියට හරි නියමටම නියමයි පිළිතුර 1555යි කියලාමයි පුතාට එනවා. එහෙනම් කැඩූ මුළු පොල් ගෙඩි ගණන 1555යි. කොබලන්නේ විදියට ගත්තයි. කොබන්නේ විදියට ගත්තයි. කොබන්නේ විදියට ගත්තයි ඉන්නවා නියමටම නියමයි. ඔන්න එහෙනම් සර් දෙනවා විනාඩි 2ක් මයිමැනික සුටුස් කාලා ලියා ගන්න ගන්න. ඩක් කරලා මේ විදියට ලියා ගන්න 43 කියලා ලිව්වා. චිත්‍රය ඇඳ ගන්න ගාන එකතු කරලා පෙන්නලා උත්තරේ ලියන්න. ඩක් ගාලා සුටුස් කාලා ලියන්න. සුටුස් කාලා ලියන්න. ඕ කටු වැඩේ ඕන අවශ්‍ය නම් ලියාගන්න. කටු වැඩේ. මේවා කටු වැඩ ඉමන් කරමු. අත්දැකීම් ගන්න පුතේ. සර් ගණන් හදන විදිහ බලලා මයි පුතා ඒ ක්‍රමයට හුරු වෙන්න. අත්දැකීම් ගන්න. මං වගේ හදන්න. ඔයා දක්ෂෙක් වෙනවා. ඔයා දක්ෂෙක් වෙනවා. ඔයා දක්ෂෙක් වෙනවා. මම මේ නිකම්ම නිකන් ඔන්න බලන්න වැඩේ කියලා ඔහම හදනව නෙමෙයි. ඔයාට මේක විවරණය කරමින් හදන්නේ. ඒක නිසා මම මේ දැන් මේ මගේ පොඩ්ඩෝ ලියන්න ලියන ගමන් මම මේ කියන දේ අම්මලා අප්පච්චිලාට ඇහෙනවනම් ළඟ ඉන්න. ඒගොල්ලෝ හොඳට ඇහුම්කන් දෙන්න මම මේ දැන් කියන දේ. ඔබේ දරුවා ලව්වා බොරුවට ප්‍රශ්න පත්තර කරන්න එපා කරවන්න එපා ඒ ප්‍රශ්න පත්තරේ ඒ කරන ප්‍රශ්න පත්තරේ සාකච්ඡා වෙන්නේ නැත්නම් අපරාධේ දරුවගේ මහන්සිය සහ කාලය. එයා කරන ප්‍රශ්න පත්තරේ එයා කරපු දේ හරිද වැරදිද කියලා පරීක්ෂා කරගන්න ක්‍රමයක් නැත්නම් ඒ ප්‍රශ්න පත්‍ර කරන්න එපා. හරි වැඩක් නැහැ. හදිස්සියට එයා කරන දේ වැරදි නම් එයාට වැරද්ද නිවැරදි කරගන්න බෑ. මොකද එයා ඊළඟ පේපරෙත් ලියන්නේ ඒකමයි. හරි වැරද්ද නිවැරදි කරගත්තේ නැත්නම් සාධරණීය දෙමව්පිය මේ ගැන සැලකිලිමත් වෙන සමහරක් අය ඔහේ පේපර් ගෙනල්ලා පේපර් 100 200 කරවනු අප්පා වැදගැම්මකටම නැහැ. ළමයා කරා හරිද වැරදිද දන්නෙත් නැහැ. ඔහොම කිව්වම සමහරක් අය කියනවා පේපරේ තියෙනවලු පිළිතුරු පත්‍රය. පිළිතුරු පත්‍රයෙන් පරීක්ෂා කරනවා. පිළිතුරු පත්‍ර සම්පූර්ණ වැරදි සමහරක් ප්‍රශ්න පත්‍රවල. මුද්‍රණ දෝෂ ඕන තරම් තියෙනවා. හරි මුද්‍රණ දෝෂ ඕන තරම් තියෙන නිසා කරුණාකරලා මේ වැඩේ කරන්න එපා. හොඳ ගුරුවරයෙක් යටතේ සාකච්ඡා කරනවා මිසක් ප්‍රශ්න පත්‍රයේ වෙන දේවල් වලට මුදල් වැය කරන්න එපා අපරාධේ සල්ලි. හරි අපරාධේ තේරුම් නැහැ. ඔයා මේ අපි කරන සම්මන්ත්‍රණ ටිකට දරුවා පිළිවෙලට එවන්න. ප්‍රශ්න කරනවා 1000 2000ක් කරනවා මේ මාස 3ට. හොඳටම ඇති. වෙන මොකුත් ඕනේ නැහැ. හරි නෙවෙනික වෙලාව අවසానයි කාලය අවසానයි 43 වෙනි ප්‍රශ්න ඉවරයි. එන්න 44 වෙනි ගැටලුවට සුටුස් ගාලා එන්න. පහත දී ඇති රූප සටහනේ රවුමෙන් පෙන්වන්නේ රූපවාහිනියට බැලීමට කැමති ළමයින් කොටුවෙන් පෙන්වන්නේ සුරතල් සතුන් නැති කිරීමට කැමති ළමයි ත්‍රිකෝණයෙන් පෙන්වන්නේ ක්‍රීඩා කිරීමට කැමති ළමයි. එහෙම එකක් කියලා නැහැනේ සර්. කියලා නැත්තම් පළවෙනියට ඊතලයේ දාලා ලියාගමු. පළවෙනියට ඊතලයේ දාලා ලියාගමු. මේ බලන්න පුතේ. රවුමෙන් පෙන්වන්නේ රූපවාහිනිය බැලීමට කැමති. එහෙනම් මෙතෙන්ට මෙහිම ඊතලයක් දැම්ම හැමෝම ලියා ගන්න ඔයාගේ ටියුට් එකේම රතු පෑන් එකකින් හරි රූපවාහිනිය බැලීමට කැමති.
ඕන් ඔහම දාගන්න. නිකම්ම නිකං මෙතන බලබල මෙතන පුරවන්න යන්න එපා. ඔයාට පැටලෙවුණොත් මේ වගේ එක ලකුණක් හරි පැටලෙවුණොත් අපරාධිපතේ. විභාගෙදී එක ලකුණෙනුත් ෆේල් වෙන ළමයි ඉන්නවා. හරි 145 පාස් මාර්ක් 144යි. බලන්න කොච්චර අපරාධද කියලා. මේ වගේ ඒවා වරද්ද ගත්තොත් නේද? අපරාධයක්. කොටුවෙන් පෙන්වන්නේ සුරතල් සතුන් නැති කිරීමට. එහෙනම් මේ කොටුවට මෙහෙම ඊතලයක් දාලා ලියන්න. සුරතල් සතුන්. එක ළඟ ලියන්නේ නැහැ. හොඳට ඈඩ් කරලා ලියන්න. සුරතල් සතුන් ඇති කිරීමට කැමති. හැමෝම ලියාගන්න. කිරීමට කැමති. හැමෝම ලියාගන්න මේනික. කැමති. ත්‍රිකෝණයෙන් පෙන්වන්නේ ක්‍රීඩා කිරීමට කැමති. ත්‍රිකෝණයට ඊතලයක් දැම උඩින් නෙමෙයි යටින් හොඳට ඈත් කරලා හොඳේ ක්‍රීඩා කිරීමට කැමති. හැමෝම ලියාගන්න මේනික මගෙත් එක්කම ලියාගන්න. දැන් මේ බලන්න සර් මේ ගණන් වලට අවතීර්ණ වෙන විදිය. මේ ගණන් හදන්න සර් එන විදිය බලන්න. හොඳේ? අන්න ලස්සන්ට වැඩේ නියමට කරනවා. දිනන්නේ ආදරේ මැනික මමත් හැමෝටම ඕගොල්ලෝ හැමෝටම හරිම ආදරෙන් මේ වැඩේ කරන්නේ. සර් සෑහෙන්න මහන්සියක් වෙන මේ දවස්වල. හරි ඔයාට ප්‍රශ්න හදනවා. හරි ඔයාට වැඩසටහන් ප්ලෑන් කරනවා. ප්‍රශ්න හදනවා කියන එක ලේසි නෑ. හරි අමාරු වැඩක්. ක්‍රීඩා කිරීමට කැමති. ඔන්න ওই විදිහට ලියා ගන්න. ජීවිතේට වරදින්නේ නැහැ මෙහෙම ලියුවාම. ජීවිතේට වරදින්නේ නැහැ මෙහෙම ලියුවාම. බලන්න. පළවෙනි Zoom link දෙකේ ඉඩ නැත්තම් තුන්වෙනි එකට එන්න කියන්න. තුන්වෙනි එකට පුළුවන් එන්න. right. හරි. ඔව් තුන්වෙනි එකේ පුළුවන්. හරි. ඔයාගේ යාළුවෝ ඔයගලගේ group එකට දාපු Zoom link වලින් එන්න අමාරුයි කියලා කියනවා නම් ඒවා පිරීලා කියලා කියනවා නම් තුන්වෙනි link එක ඉල්ල ගන්න. ඒකෙන් එන්න පුළුවන් ඈ. ඔයාට එන්න බැයි නම් තුන්වෙනි link එක ඉල්ල ගන්න WhatsApp එකට message එකක් දාලා කණ්ඩායම් ගොඩක් ඉන්න තියෙන නිසා වෙන වෙනම Zoom link ලබා දෙන්නේ. එකක් fill වෙලා නම් ඊළඟ එකෙන් ඉල්ල ගන්න මේකට එන්න බැයි කියලා. right හරි. රූපවාහිනිය බැලීමට කැමති. සුරතල් සතුන් නැති කිරීමට කැමති. ඔන්න ඔහොම දීලා. බලන්න පහළ තියෙන ප්‍රශ්න දෙක. රූපවාහිනිය බැලීමටත් ක්‍රීඩා කිරීමටත් සුරතල් සතුන් නැති කිරීමටත් කැමති ළමයා කවුද? ඒ කියන්නේ මේ තුන් දෙනාටම කැමති නම් පුතේ මේ රූප තුනම ඉන්න ඕන. තුනේම ඇතුලේ ඉන්න ඕන. මේ තුන් දෙනාටම කැමති කියන්නේ රූප තුනේම ඉන්න ඕන. රූප තුනේම ඉන්න. රූප තුනේම ඉන්න එක්කෙනා කවුද බලන්න? රවුම ඇතුලෙත් ඉන්නවා, කොටුව ඇතුලෙත් ඉන්නවා, ත්‍රිකෝණ ඇතුලෙත් ඉන්නවා. කවුද? ගණ්ඩ ලස්සනට පාට පෑනක්, පාට පැන්සලක්, පාට කරන්න කමලව. කමල තමයි තුන් දෙනාටමයි තියෙන්නේ. එහෙනම් උත්තරේ කමලා. කමලා. කොමන කමලා කියලා ගත්තයි පුතේ මේ. එයා ත්‍රිකෝණ ඇතුලෙත් ඉන්නවා කමලා, කොටුව ඇතුලෙත් ඉන්නවා කමලා, රවුම ඇතුලෙත් ඉන්නවා. ඒ කියන්නේ කමලා තමයි තුන් දෙනාටම කැමති. ක්‍රීඩා කිරීමටයි සුරතල් සතුන් නැති කිරීමටයි කැමති. හැබැයි රූපවාහිනිය බැලීමට අකමැති ළමයා. ක්‍රීඩා කිරීමටයි සුරතල් සතුන් නැති කිරීමටයි කැමති. හැබැයි රවුම ඇතුලේ ඉන්න බෑ. රූපවාහිනිය බලන්න කැමති නෑ. රවුම ඇතුලේ ඉන්න බෑ. කොටුවයි ත්‍රිකෝණේ ඇතුලේ ඉන්න ඕනේ. කොටුවයි ත්‍රිකෝණේ ඇතුලේ ඉන්නේ කවුද බලන්න? රවුම ඇතුලේ නෑ. හැබැයි කොටුවයි ත්‍රිකෝණේ ඇතුලේ ඉන්නව නේද කුමාර? මේ ඉන්නේ. පාට කරලා පෙන්නන්න මේනික. පාට කරලා පෙන්නන්න පාට දෙකකින් ওই විදියට. ආයි දවසක බලද්දී වට හොඳටම තේරෙයි මේ. කුමාර ත්‍රිකෝණ ඇතුලේ ඉන්නවා. ඒක නිසා ක්‍රීඩා කිරීමට කැමතියි. කුමාර කොටුව ඇතුලෙත් ඉන්නවා. ඒක නිසා සුරතල් සතුන් නැති කිරීමට කැමතියි. හැබැයි කුමාර රවුම ඇතුලේ නෑ. ඒක නිසා එයා ටීවී බලන්න එච්චර කැමති ළමෙක් නෙමෙයි. එහෙනම් පිළිතුර කුමාර. කොබණ්ඩේ විදියට ගත්තය. කොබණ්ඩේ විදියට ගත්තය. කොබණ්ඩේ විදියට ගත්තය. ඉන්නවා ලේසි. පාට කරගන්න විනාඩියක් දෙන්න ඩක් ගාලා. සර් පාට කරන්න විනාඩියක් දෙන්න ඩක් ගාලා. හොඳයි. පාට කරන්න විනාඩියක් දෙන්න ඩක් ගාලා අවශ්‍යයි. පාට කරගන්න විනාඩියක් දෙන්න. ලොකු වෙලාවක් ගන්න බෑ. ඉම්මන් කරන්න. මේ විදිහට ගන්න. කමලා සහ කුමාර. බලන්න අපි එක විනාඩියක් නිකන් ඉන්නේ 60ට 60 ගණන් හදනවා. ඔයා මගෙත් එක්ක මේ විදිහට පැය දෙකක් වැඩ කරනවා නම් ඔයා ඇත්තටම අද පැය දෙකයි ඊළඟ පන්තිවල ඒ ප්‍රමාණය වැඩ කරනවා නම් ඔයා අයි සතියේ වැඩ නොකරත් කමන්නේ නැහැ.
හරි මයි පුතා හොඳට සෙල්ලම් කරන්න හොඳට දඟලන්න යාළුවෙත් එක්ක කතා බහ කරන්න නංගි මල්ලිත් එක්ක හුරතල් වෙන්න කමන්නේ අම්මත් අපච්චි එක්ක හුරතල් වෙන්න කමන්නේ මොකද ඔයා පුංචි ළමයෙක් ළමා කාලය ගත කරන්න ඕන මගෙත් එක්ක වැඩ කරන වෙලාවට මගෙත් එක්ක වැඩ කරන්න එකතු වෙන්න එච්චරක් ඇති හරි ආයි සර් ඔක්කොම අවශ්‍ය දේවල් සියල්ල කරලා දිනවා පුතේ පළතුරු කඩේක පළතුරු අතරින් 9න් 5ක් ඇපල්ද 3න් 1ක් අඹද ඉතිරිව අන්නාසිද වේ අන්නාසි ගණන මුළු පළතුරු සංඛ්‍යාවෙන් කවර භාගයක්ද සුපිරි ප්‍රශ්නයක් මතකද මීට කලින් මේ වගේම ගානක් හැදුවා හරි අර වැටුපෙන් මෙච්චරක ආහාර වලට දීලා තවත් නේද ගිය සතිය හැදුවා මේකේ සුපිරි ගානක් නියම ගානක් හොඳේ නියම ගානක් බලන්න පළතුරු කඩේක ඇති පළතුරු අතරින් 9කින් 5ක් ඇපල්ද 3න් 1ක් අඹද ඉතිරිව අන්නාසිද වේ අන්නාසි ගණන මුළු පළතුරු ගණනින් කොපමණ සංඛ්‍යාවක්ද කියලා යන්නේ බලන්න මම ගන්නවා මේක මෙන්න මෙහෙම ඔන්න බලන්න සර් හදන විදිහේ ඔන්න බලන්න පුතේ මේ වගේ ගණන් හදද්දී මේ අර මේ ප්‍රමාණ ඔයාට අනිවාර්යෙන් බෙදෙන විදිහට තමයි දෙන්නේ හොඳේ මොකද ඔයා පුංචි ළමෙක් බෙදෙන විදිහට තමයි දෙන්නේ කටපාඩම් ක්‍රමයෙන් හදන්න එපා හරි කෙටි ක්‍රම වලින් හදන්න එපා මෙච්චරයි ක්‍රමය 9න් 5ක් ඇපල් හොඳේ එහෙනම් ඇපල් ඉන්නවා කොච්චරක්ද 9න් 5ක් 9න් 5ක් 3න් 1ක් අඹ ඉන්නවා 3න් 1ක් 3න් 1ක් අඹ කිව්වහම 9න් 5 මෙයා 9න් 5යි මෙයා 3න් 1යි එකපාර හොයාගන්න බෑ නිකන් නේද පරිප්පුයි කිරි හොදී වගේනේ පුතේ නේද පානුයි කිරි පානුයි මේ කේකුයි කිරි හොදී වගේ කරන්න බෑ සමාන නෑ ඒක නිසා මෙන්න මේ 3න් 1 කියන එක නත් 9න් විදියට ලියාගත්තා නම් වැඩි හරි කරන්න ක්‍රම දෙකක් තියෙනවා පළවෙනි ක්‍රමේ මයිමැනිකට මං කියා දීලා තියෙනවා මෙන්න මේ 3 9 කරගන්න 3 9 කරගන්න නම් මම 3න් ගුණ කරන්න ඕන 3 9 කරගන්න නම් 3න් ගුණ කරන්න ඕන පුතේ භාගවල නීතියක් තියෙනවා යට සංඛ්‍යාව යම් සංඛ්‍යාවකින් ගුණ කරා නම් යට සංඛ්‍යාව යම් සංඛ්‍යාවකින් ගුණ කරා නම් උඩ සංඛ්‍යාවත් එම්ම සංඛ්‍යාවෙන්ම ගුණ කරන්න ඕන යට සංඛ්‍යාව යම් සංඛ්‍යාවකින් ගුණ කරා නම් උඩ තියෙන සංඛ්‍යාවත් එම සංඛ්‍යාවෙන්ම ගුණ කරන්න ඕන දැන් බලන්නකො කීය දෙන්නේ කියලා 3 වරක් 3යි කියන්නේ 9යි 3 වරක් 1යි කියන්නේ 3යි අන්න 9න් 3යි කියලා පිටිකාව 9න් 5ක් මෙතන ඉන්නවා 9න් 3ක් මෙතන ඉන්නවා එහෙනම් ඔක්කොම 9න් 5යි 6යි 7යි 8යි 9න් 8ක් තියෙනවා එහෙනම් ඉතිරිය තමයි අන්නාසි ඉතිරිය තමයි අන්නාසි අන්නාසි ගාන බලන්න මයමැනික කොච්චරද 9න් 1යි ඔච්චරයි 9න් 5ක් 9කට කපලා කෑලි 5ක් ඇපල් 9කට කපලා කෑලි 3ක් අඹ මෙහෙම නිකන් අපි කොටු 9ක් ගහගත්ත කියන්න කොටු 9ක් ගහගමු ඔන්න 3කට බෙදුවා ඔය විදියට කොටු 9ක් ගහගමු අපි ඔන්න කොටු 9ක් ගැහුවා මේකෙන් ඒගොල්ලෝ කියනවා 5ක් ඇපල් මේ බලන්න මේකෙන් 5ක් ඇපල් මේන් 5ක් ඇපල් මේන් 5ක් ඇපල් හොඳේ 3ක් අඹ මේන් 3ක් අඹ මේන් 3ක් අඹ මේ මෙයා ඇපල් මෙයා අඹ එහෙනම් ඉතිරි වෙලා තියෙන්නේ ලස්සනට එකයි කොච්චරකින් එකයිද 9කින් පංගුවයි ඉතුරු වෙලා තියෙන්නේ ලස්සනටමයි පුතාට 9න් 1යි කියලා නෝ මේක ක්‍රමයක් නැත්තම් තව එකක් කියලා දෙන්න අලුත් පැටවු ඉන්න නිසා තව එකක් පොඩ්ඩක් කියා දෙමු අපි හොඳේ තවත් ක්‍රමයක් කියා දෙන්න මම මේකත් කියා දුන්න ඔයාලට මතක ඇති මං ඔයාට කිව්වා මේ වගේ ගණන් වලදී 3යි 9යි තියෙන ඉස්සෙල්ලාම මොකක් හරි කොටුවක් ওই විදිහට අපි ඇඳ ගන්නවා ඇඳගෙන අඩුම එක්කෙනා කවුද අඩුම එක්කෙනා 3 එහෙනම් මෙයාව කොටු 3කට ওই විදිහට වෙන් කර ගන්නවා කොටු 3කට ওই විදිහට වෙන් කර ගන්නවා හොඳේ වෙන් කර ගන්නවා කොටු 3කට අඩු එක්කෙනා කවුද 3න් 1 එහෙනම් 3න් පුතේ එක කොටුවක් පාට කරගන්න මේන් එක කොටුවක් පාට කරා 3න් කවුද එක කොටුවක් පාට කරනවා හොඳේ එක කොටුවක් ඕම් පාට කරා
ඕන් එක කොටුවක් පාට කරයි. තුනෙන් එකක් අඹයි කියලා කියනවනේ. ඕන් එක කොටුවක් සර් ලස්සනට පාට කරා. 9න් 5යි 3න් 1යි කියලා ඉන්නේ. 9න් 5යි 3න් 1යි අඩු එක්කෙනා කවුද 3නේ? එහෙනම් කොටුව තුනකට බෙදාගත්තා. 1යි 2යි 3යි. 3න් එකක් පාට කරගත්තා. මේ තමයි මැනික අඹ. මේ තමයි අඹ. එහෙනම් ඇපල් කියන්නේ 9කින් 5යි. 3ක් බෙදලා තියෙන මේක 9ක් කරන්න නම් හරහටත් තව ඕන් ඔහම ගැහුවා නම් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි අන්න හරි 8යි 9යි. 9න් 5ක් ඇවිල්ලා ඇපල්. 9න් 5ක් ඇපල් නිසා අපි මොකද කරන්නේ? ඒ 3ට බෙදාගත්ත එකම මේ බාන මැනික මේ 3ට බෙදාගත්ත එක 9ක් බවට පත් කරනවා වෙන මුකුත් එකතු කරන්නේ නැහැ. මේ කොටුවම තමයි 9ක් කරගන්නේ. මේ කොටුවම 9ක් කරගන්න නම් මොකද කරන්නේ? හරහට එක ඉරකුයි තවත් එක ඉරකුයි ගහනවා. ඔන්න පුතේ 9 ලස්සනට ඇවිල්ලා. ඒකෙන් ඔයාට කියනවා 5ක්. ඒකෙන් 5ක් ඔයාට කියනවා මොනවාද? ඇපල්. ඕම් 5ක් ඇපල්. ඕම් 5ක් ඇපල්. ඕම් 5ක් ඇපල්. මෙන්න ඉන්නවා ඇපල්. ඕම් 5ක් ඇපල්. එහෙනම් පුතේ ඉතිරිය තමයි මේ ඉන්නේ. ඉතිරිය කොච්චරක්ද බලන්න. ඔය ඉන්නේ ඉතිරිය. හොඳට බලන්න ඉතිරිය කොච්චරක්ද කියලා. මුළු කොටස් 9යි 9න් එකක් ඉතිරි. ඒක නිසා අන්නාසි 9න් එකයි. එක්ක මෙහෙම හදන්නත් පුළුවන්. නැත්තම් මෙහෙම හදන්නත් පුළුවන්. මම මේකට ගන්නම් එක ක්‍රමය කියලා. මේකට ගන්නම් දෙවෙනි ක්‍රමය කියලා. මම මැනිකට මම විනාඩි 3ක් විතර දෙන්නම් ඒකට සුටුස් ගාලා සර්ට අංකේ දාලා ලියා ගන්න. ලියන පොත් නැති අය ලබන සතියේ නම් ලියන පොත අරගෙන ඉන්න මැනික. හරි. ඔයාට මේවා ලියා ගන්න ඕන. ඉස්සලාම එක කියලා දාලා මේම ලියා ගන්න මේ ක්‍රමයෙන් පුළුවන්. හරි. මේක ඕනනම් පැත්තකින් ලියා ගන්න ඒකට අදාළ නිසා. ඊට පස්සේ දෙක කියලා දාලා මේ විදිහට කොටුවක් ඇඳලා එක පාට පැන්සල් දෙකක් ගත්තා එක කොටු තුනක් එක පාට පැන්සලකින් අනිත් කොටු තුන අනෙක් පාට පැන්සලකින් මොකද මේ එක පාටක් පාට කරේ 3න් 1යි අඹ එක පාටකින් ඇපල් ඉතිරිය ওই විදිහට පෙන්නන ලස්සන්ට විනාඩි 2කමාරක් තියෙන ඉක්ම කරා දල වශයෙන් පුතේ රූල් ඕනේ නිකන් ඔහේ කොටුවක් ඇඳලා ලස්සන දල වශයෙන් ඇඳ ගන්නකො චූටියට ලොකුට ඕනේ චූටියට චූටියට හොඳට ඇහෙනව මැනික සර් හොඳට ඇහෙනව හොඳට ඇහෙනව නේ පුතේ සර් හොඳට ඇහෙනව නේද හොඳින් තාම හොඳින් ඇහෙනවනේ නෙතුණි ඇහෙනව නේ මැනික යතුම්ස ඇහෙනවනේ රණුමි නදුනි ඇහෙනව නේ මැනික සෙහස් ඇහෙනව නේද පුතේ නෙතංගි සර් ඇහෙනව නේ පුතේ හොඳට ඇහෙනවනේ කො සර් ඇහෙන අය අතුස්සන්න හොඳට සර් ඇහෙන අය හොඳට අතුස්සන්න උඩට ඒක ඔය හොඳට ඇහෙනවා ලස්සනට ලියමු ලස්සනට කැමරා ටික ඔන් කරලා ලස්සනට ලියමු නිහාර ලියනවනේ පුතේ යුමෙත්ත්‍ය අවද මැනික උත්තරේ යුමෙත්ත්‍ය අවද මැනික රන්දිනු අකීෂා ලස්සනට ලියමු අපිට පුළුවන් කරන්න යොමාෂි හරිනේ පැටියෝ යෙහෙනි හිතේෂ් බලන්න කට්ටිය වැඩ කරන විදිය යෙනුදි අවද මැනික උත්තරේ very good නියමයි සනුක සන්දෙල් හරි නෙමෙනික ගණෙත් නියමයි සෙනුත්මි නෙතුල්්‍ය රිතුනි හරිනේ පුතේ නිහාර විහඟ ගගනි මෙතුෂි තෙව්නි හරිනේ පුතේ ලස්සන කරමු ඈ ඔව් පන්සිලු යුගනෙත් හරිනේ ශිෆානි හරිනේ පැටියෝ very good තප්පර 30ක් තියෙන ඩක්කලා ලියන්න දහම් ආකාශ් ජෙනුලි හරිනේ පුතේ හේෂල යොහන් සයිවරයි very good දිනන්‍ය ඉවරයි very good දිලන්‍ය
මැනික පටලවා ගන්න එපා. හෙට විභව්‍යතාමාන පන්තියේ තියෙන උදේ 10ට 10 සිට 12 දක්වා. විභව්‍යතාමාන පන්තිය. හරි. වෙලාව අවසానයි. එන්න. ස්ක්‍රීන්ෂොට් අපි රෙකෝඩින් එකක් දෙනවා මැනික. අපේ හැම පන්තියකම රෙකෝඩින් එක දෙනවා. තව අවුරුදු 4කින් සුනිල්ගේ වයස එවිට ඔහුගේ දුවගේ වයස මෙන් 5 ගුණයකි. හරි. හොඳ ප්‍රශ්නයක්. හොඳ ප්‍රශ්නයක්. හොඳ කල්පනාකාරීව හදමු. හොඳ ප්‍රශ්නයක්. හොඳට කල්පනාකාරීව හදලා අපිට පුළුවන් මේක කරන්න. ඔන්න බලන්න. දැන් ඔන්න මං හදන්න කලින් පුළුවන් නම් හදන්න. හැබැයි පුතේ මේවා ගෙදරදී හදන්න ඕනේ. දැන් හදන්න එපා. සරු ගන්න දිහාගෙන ඉන්න. තව අවුරුදු 4කින් සුනිල්ගේ වයස එවිට ඔහුගේ දුවගේ වයස මෙන් 5 ගුණයකි. දැන් වයස අවුරුදු 8ක්ලු දරුවගේ. මෙන්න පුතේ සුනිල් ඉන්නවා. මෙන්න ඉන්නවා සුනිල්. මෙන්න ඉන්නවා සුනිල්ගේ දුව. හොඳේ? සුනිල්ගේ දුව. දැන් සුනිල්ගේ දුවගේ වයස අවුරුදු කීයක්ද? 8යි. දැන් සුනිල්ගේ දුවගේ වයස අවුරුදු 8යි. මෙති. ඔහුගේ දුවගේ වයස මෙන්න අපස් ගුණයක. ඒක නෙමෙයි මේ. දැන් දුවගේ වයස අවුරුදු 8කි. හරි නේද? ඔන්න 8යි කියලා දාගත්තා. තව අවුරුදු 4කින් සුනිල්ගේ වයස එවිට දුවගේ වයස මෙන් 5 ගුණයක්. තව අවුරුදු 4කින් කියද්දී අපි අවුරුදු 8 4න් ගුණ කරනවද නැත්නම් අවුරුදු 8ට 4ක් එකතු කරනවද? කෝ බලන්න ගුණ කරනවා කියන යත උස්සන්න. ගුණ කරන්න ඕනේ. තව අවුරුදු 4කින්නේ සර්. කෝ බලන්න එකතු කරනවා කියන යත උස්සන්න. එකතු කරනවා කියන අය. මැනික මේ ඔන්න හොඳට අවබෝධය හොඳට මේ කෝ මාගේ දැස් දිස බලනු. හරි මේ යන්න මේ. තව අවුරුදු 4කින් දැන් 8යි නම් දුවට තව අවුරුදු 4කින් කොච්චරක්ද බලන්න. මම මොකද කරන්නේ? දුවට 4ක් එකතු කරන්නනේ ඕනේ පුතේ. දුවගේ වයසෙන් 4 ගුණයක් ගුණ වචනය આવොත් තමයි ගුණ කරන්නේ. හැබැයි මෙතනනේ තව අවුරුදු 4කින් දැන් 8යි නම් තව අවුරුදු 4කට පස්සේ මේ දැන් දුවගේ වයස 8යි. තව අවුරුදු 4කට පස්සේ කියන්නේ පුතේ 8යි 4යි කියන්නේ 12යි. තව අවුරුදු 4කට පස්සේ දුවගේ වයස 12යි. තව අවුරුදු 4කට පස්සේ දැන් 8යි. තව අවුරුදු 4කට පස්සේ 12යි. ඔයාට කියනවා මේ තව අවුරුදු 4කින් සුනිල්ගේ වයස එවිට දුවගේ වයස කියන්නේ තව අවුරුදු 4කින් දුවගේ වයස කීයද මැනික? 12යි. එවිට දුවගේ වයස මෙන් 5 ගුණයකි. මෙන්න මේ වයස වගේ 5 ගුණයක්ලු. හරි. එවිට දුවගේ දැන් දුවට 8යි. තව අවුරුදු 4කින් 12යි. තව අවුරුදු 4කින් 12යි. තව අවුරුදු 4කින් 12යි නම් එවිට දුවගේ වයස වගේ 5 ගුණයක් දුවට වයස වගේ 5 ගුණයක් සුනිල්. එහෙනම් 12 වරක් 5යි කියන්නේ සුනිලට වයස අවුරුදු 60යි. කො බලන්න උත්තරේ 60යි කියලා දාපු අය. කො බලන්න උත්තරේ 60යි කියලා දාපු අය. කො බලන්න උත්තරේ 60යි කියලා දැම්ම නම් උත්තරේ වැරදි. ඇයි වැරදි? ඇයි වැරදි? ඇයි වැරදි? මේ තියෙන්නේ තව අවුරුදු 4කට පස්සේ. තව අවුරුදු 4කට පස්සේ මේක මැනිකට හොඳටම තේරෙනවා. මෙන්න මේ වගන්තිය ලිව්වනම්. මෙන්න මේ වගන්තිය ලිව්වනම් මයි පුතාට ජීවිතේට මේක වරදින්නේ. දුවගේ දැන් වයස. දුවගේ දැන් වයස කීයද පුතේ? 8යි. තව අවුරුදු 4ෙන් දුවට වයස තව අවුරුදු 4ෙන් දුවට වයස කොච්චරක්ද? 8ට 4ක් එකතු කරන්න. එතකොට 12යි. එහෙනම් තව අවුරුදු 4ෙන් සුනිල්ගේ වයස. සුනිල් කියන්නේ තාත්තා. සුනිල්ගේ වයස කොච්චරක්ද? ඔයාලට කියන තව අවුරුදු 4කින් දුවගේ වයස වගේ 5 ගුණයක්. එහෙනම් 12 වරක් 5. 12 වරක් 5යි කියන්නේ 60යි. දුවගේ වයස මෙන් 5 ගුණයක් 60යි. එහෙනම් සුනිල්ට දැන් වයස
සුනිල්ට දැන් වයස බලන්න පුතේ. තව අවුරුදු 4කින් තමයි 60. දුවට දැන් 8යි. තව අවුරුදු 4කින් දුවට 12යි. 8යි 4 8 9 10 11 12නේ. 12යි. ඒ වගේ 5 ගුණයක් තමයි තව අවුරුදු 4කින් සුනිල්ට වයස. එහෙනම් 12 වරක් 5 60යි. ඒ තියෙන්නේ සුනිල්ට තව අවුරුදු 4කට පස්සේ. හැබැයි අහන්නේ මම මැනිකගෙන් මේ සුනිල්ගේ දැන් වයසයි අහන්නේ. පේනවද කපටිකම? මෙච්චර ගාණක් හැදුවට පස්සේ ළමයි අනිවාර්යෙන් මේක දකින්නේ 60යි කියලා දාලා නිකන් ඉන්නවා. දැන් වයස බලන්න මොකද්ද කරන්න ඕන? 60න් මේ අවුරුදු 4කින් නම් 4ක් අඩු කරන්න උත්තරේ 56යි. ඔන්න උත්තරේ. කොබණ්ඩ උත්තරේ තනිව 56යි කියලා ගත්තයි. කොබණ්ඩ 56 දැක්කනේ. මෙව්වා අමාරු ගැටලු නෙමෙයි. හැබැයි මොලේට සමනල ගැටේ වැටෙනවා පොඩ්ඩක් දිග නිසා. ඒක තමයි මේ සර් පියවරෙන් පියවර මේ වගේ ගණන් හදන්නේ මෙහෙමයි කියලා කියා දෙන්නේ. පැහැදිලිනේ? හදමු. විනාඩි 2යි. විනාඩි 2යි ඩක් ගාලා ලියන්න. ඩක් ගාලා. විනාඩි 3ක් දෙන්නම්කෝ ඒක චුට්ටක් ලියන්න තියෙන නිසා. විනාඩි 3ක් දෙන්න ඩක් ගාලා. ආ. විනාඩි 3යි. විනාඩි 3යි. හදන්න. ඉස්සෙල්ලා මැනික මෙයාව ලියාගන්න. මේ උඩ කෑල්ල ලියාගෙන යට එක්කෙනා ලියන්න. විනාඩි 3යි. ඩක් ගාලා ලියන්න. උඩ කෑල්ල ලියාගත්ත යට එක්කෙනා ලියන්න ඩක් ගාලා. සුදුස් කරලා ලියන්න. රයිට් මං හිතන ඇති කියලා වෙලාව හරි මං හිතන ඇති කියලා වෙලාව හරි එන්න මයි පුතා 47 වෙනි ප්‍රශ්නෙට මෙම ගණක රාමුවේ දැක්වෙන සංඛ්‍යාව දහස ස්ථානයේ 1යි බලන්න ගණක රාමුවේ දැක්වෙන සංඛ්‍යාව දහස ස්ථානයේ 1යි සිය ස්ථානයේ 0යි 10 ස්ථානයේ 3යි 1 ස්ථානයේ 3යි එහෙනම් 1033 කොබන් 1033යි කියලා ගත්ත පැටව. කොබන් 1033යි කියලා ගත්ත පැටව. කොබන් 1033යි කියලා ගත්තා ඉන්නව නියමයි. 4000
537 යන අගය පෙන්වීමට මෙම ගණක රාමුවට තව කොච්චරක් බෝල දාන්න ඕනද කියලා අහනවා. පුතේ හරිම ලේසි. ඔයාට පෙන්වන්න ඕන 4537. දැනට මෙච්චරක් ඉන්නවනේ. එහෙනම් තව කොච්චරක් ඕනේද කියලා බලන්න. 4537න් 1033 අඩු කරලා බලන්නත් පුළුවන්. නැත්තම් මෙතන දැනට 3ක් ඉන්නවා. 3 7 වෙන්නයි ඕන. එහෙනම් මෙතෙන්ට තව බෝල 4ක් ඕන. 1 2 3යි 4යි. බලන්න 7ක් ඉන්නවද කියලා 1 2 3යි 4යි 5යි 6යි 7යි. හරි. මෙතන 3ක් ඉන්නවා. ඒක නිසා දැනටත් 3ක් ඉන්නවා. ප්‍රශ්නයක් නැහැ. ඕන්නේ. මෙතන බිඳුවයි. මෙතෙන්ට 5ක් ඕන. 1 2 3යි 4යි 5යි. මෙතන එකක් ඉන්නවා. තව 4ක් වෙන්න නම් 1 2 3යි. ඕන් 3යි කියලා ආවා. දැන් බලන්න අලුතෙන් ඇඳපු බෝල ගණන කීයද? 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. බෝල තව 12ක් අවශ්‍යයි. ගණක 12ක් අවශ්‍යයි. මෙතන ඉඳන් මේ දක්වා එන්න කොච්චරක් බැලුවනම් හරි. 3ක් තියෙනවා 7 වෙන්න නම් තව 1 2 3යි 4ක් ඕන. උඩ 3ක් ඉන්නවා 3 වෙන්න දෙයක් නැහැ. එහෙනම් දැනටත් 3යි ප්‍රශ්නයක් නැහැ. මෙතන බිඳුව 5ක් වෙන නිසා 5ක් ඕන. මෙතන එක 4ක් වෙන්නම් 3ක් ඕන. බෝල 12යි කියලා ආවනම් වැඩි හරි. කොමන් එක ගත්තා. ඒක නම් ලේසි. ඒක නම් හරිම ලේසි තරකානුකූලව ලස්සන මෙහෙම කරද්දි ගන්න පුළුවන්. ගේමක්ම නෑ. එන්න මැනික අවසාන ගැටලුව. මෙම රෝම සංඛ්‍යා වලින් දැක්වෙන සංඛ්‍යාංක මොනවාද කියලා අහලා තිනවා. ix කියලා කියන්නේ 9. රෝම සංඛ්‍යා ටික සියල්ල මම දුන්නා. නැවත වතාවක් රෝම සංඛ්‍යා කියා දෙන්නම්. හොඳේ. නැවත වතාවක් දන්නේ නැති පැටවුන්ට රෝම සංඛ්‍යා ටික කියා දෙන්නම්. xiv කියන්නේ මයි පුතා දන්නවා 14. 14 රෝම සංඛ්‍යාංක අපට අවශ්‍ය 20 දක්වා විතරයි. රෝම සංඛ්‍යාංක සමහරක් අය 100 ගණන් වුණත් මත තියන බොරු වැඩ තේරුමක් නැහැ. රෝම සංඛ්‍යාංක 20 දක්වා විතරයි ඔන්න. xiv කියන්නේ iv කියන්නේ 4යි x කියන්නේ 10යි 10ට 4ක් එකතු වුණාම 14යි. රූපයේ දැක්වෙන ත්‍රිකෝණයේ ඍජු කෝණය දැක්වෙන තැන ලියා ඇති අක්ෂරය ඍජු කෝණය කියන්නේ මෙන්න මෙයා. L අකුර ආකාරයට තියෙන කෝණය ඍජු කෝණය නම් capital B ඍජු කෝණාශ්‍රාකාර හැඩති ගෙමිදුලක පරිමිතිය කියන්නේ මොකද්ද මේනික? පරිමිතිය කියන්නේ වටේ මුළු දිග 36ක්. එහි පළල මීටර් 6යි. එහෙනම් ඍජු කෝණාශ්‍රය මම නිකන් ඇඳ ගන්නවා. නිකන් දල වශයෙන් ඍජු කෝණාශ්‍රය විදිහට ඇඳ ගන්නවා. හොඳේ. ඍජු කෝණාශ්‍රය දැනට ඔහොම ඇඳ ගන්නවා. හොඳේ. ඔයාට කියනවා මෙයාගේ පළල මීටර් 6යිලු. මෙයා පළල 6යි නම් ඍජු කෝණාශ්‍රයක් නිසා මෙයත් 6යි නේද? එහෙනම් 6යි කියන්නේ 12යි. දිග බලන්න නම් අය පුතා 36න් අඩු කරන්න 12ක්. 36න් 12ක් අඩු කරන්න මේක 6න් 2ක් ගියාම 4යි 3න් එකක් ගියාම 2යි 24යි. මෙන්න මේ 24 දැන් මයි පුතා බෙදන්න දෙකෙන්. මෙන්න මේ 24 මයි පුතා බෙදන්න දෙකෙන්. 24 බෙදන්න දෙකෙන් ඔයාලට ලස්සනට එනවා කීයයි කියලාද? 12යි. එහෙනම් ඇයි හේතුව 12 දෙකෙන් බෙදුවේ පුතේ? 6යි මෙතන ඉන්නවා මුළු දිග වටේ දිග 36යි නම් 36න් 12ක් ගියාම 24යි. එහෙනම් මේ 24 වෙන්නේ කවුද? යට දිගයි උඩ දිගේ එකතුව. දිගවල් දෙක සමානයි ඍජු කෝණාශ්‍රයක් නිසා මේ දෙන්නම 24යි. ටොපි දෙකක් 24යි නම් එක ටොපියක් බලන්න. 24 දෙකෙන් බෙදුවා. එහෙනම් පුතේ දිග අනිවාර්යෙන් මීටර් 12යි. ඔයාට එනවා මීටර් 12යි කියලා ගත්තා නම් වැඩේ හරි. මේ ඔක්කොම මීටර් මැනිකේ. මේ ඔක්කොම මීටර් මතක තියාගන්න. ගැටලු 50 ඉවරයි. දාන්න බලන්න chat එකට 50න් ලකුණු කීයක් ඔයාගේ හරිද කියලා. ඩක් ගාලා ගෙනලා දාමු. 50න් ලකුණු කීයක් හරිද? දැන් අද අලුතෙන් ආපු අය. ගිය සතිය අලුතෙන් ආපු අයට තියෙන ප්‍රශ්න කීපයයි කමක් නැහැ. ඒගොල්ලෝ ඒකේ ඒ ගානෙන් බලන්න. කොච්චරද කියලා දාන්න. මට දාන්න 50න් මෙච්චරයි. නැත්නම් 25න් මෙච්චරයි. දැන් අද ආපු අය 15න් මෙච්චරයි. ওই විදිහට දාන්න මට. නියමයි. very good. නියමටම නියමයි. very good. නියමටම සුපිරි මට්ටමේ ගැටලු ටිකක් හැදුවා. නියමටම හොඳ ගැටලු ටිකක් අපේ ගණිතයට සූර්යයා පන්තියේ හැදුවා. වෙලාවත් අවසානයේ බලන්න පුතේ පැය දෙකක් ගියා දැනුනෙත් නැහනේ. හරි. ලකුණු 50න් 56 ඉන්නවා. 50න් 40, 45, 47, 48, 40ට වඩා වැඩි බහුතරයක් දෙනවා. මේ වගේ පේපර් එකකට ලකුණු 40කට වඩා වැඩිපුර ගන්නවා කියන්නේ ඉතා හොඳ මට්ටමක්. හරි ඉතා හොඳ මට්ටම. දැන් හදපු ගණන් ටිකෙන් බලන්න කොච්චරක් හරිද? කොච්චරක් ඔයාට වැරදුනාද? වැරදුනාට සර් කියද්දි කොච්චරක් තේරුණාද?
ඒක තමයි වැදගත්. ඔයාට ගාන වැරදුනාට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ඔක්කොම ගණන් ටික වැරදුනත් කමක් නැහැ. මම කියද්දි මයිමැනිකට තේරෙනවා නා හරි හරි කියලා තේරෙනවා නම් ඒක තමයි වැදගත්. අන්න අපි කියනවා ගණිතය අවබෝධ වුණා, ගැටලුව තේරුණා ඔයාට. අද වැරදුනාට හෙට එතකොට ඒ ගාන වරදින්නේ නැහැ. ඒ වැරදි ගණන් මයිමැනික තව දුරටත් ලබන සතියේ මේ ඉදිරි නිමාඩු දවසේ එනවා. වෙසක් පොයට නිමාඩු වෙනවා. පොඩ්ඩක් පේපරේ අරන් හදලා ඉවර කරන්න. සුපිරි ටියුට් එකක් දෙන්න සර් ලෑස්ති කරලා එන්නේ. ඒක ඊළඟ සතියේ සාකච්ඡා කරමු. එහෙනම් පුතේ සර් ගිහිල්ලා එන්නම්. හැමෝටම සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් කල් වේලා ඇතුව ඔබේ පන්ති සක්‍රිය කරගන්න ලබන සතියේ WhatsApp කණ්ඩායමට දාන්නේ නැහැ. නිබන්ධන ඒවා කිසිවක් ලින්ක් කිසිවක් දාන්නේ නැහැ. කාට හරි ඔබේ තොරතුරු ලැබෙන පණිවිඩ කණ්ඩායමේ නැත්තම් මෙන්න මේ අංකය ලියාගෙන හැමදේනම 0යි හැමෝම ලියාගෙන මැනික 0.76යි 7යි 234යි 600 මෙන්න මේ අංකයට WhatsApp කරලා ඔයාව පණිවිඩ ලැබෙන WhatsApp කණ්ඩායමට සම්මන්ත්‍රණ group එක නෙමෙයි සම්මන්ත්‍රණ group එකට link දාන්නේ නැහැ විස්තර දාන්නේ පණිවිඩ ලැබෙන WhatsApp කණ්ඩායමට එකතු කරන්න කියලා පුංචි message එකක් දාන්න. හැමෝම ලියාගන්න මේ අංකේ 0.76යි 7යි 234යි 600 මේ අංකෙන් තමයි සර්ගේ පන්තියේ මෙහෙවන කලමනාකාරීත්වය ඔයත් එක්ක සම්බන්ධ වෙන්නේ. බොහෝ විට මේ දවස් වලට කෝල් ආවොත් එක්ක එයා නැත්තම් මම ආන්සර් කරන්නේ. එයා ගත්තොත් ඔයාලා මගෙත් එක්ක කතා කරන්න ඕන නම් පොඩ්ඩක් කියන්න සර්ට එක්ක කතා කරන්න ඕන. නැත්නම් WhatsApp එකට මැසේජ් එකක් දාන්න සර් එක්ක කතා කරන්න ඕන කියලා. හැකි හැම වෙලෙම WhatsApp ඔස්සේ මැසේජ් එකක් දාන්න නැත්නම් රෙකෝඩින් එකක් එවන්න. ඒක අපටත් පාසුයි ඔබටත් පාසුයි. එහෙනම් සර් ගිහිල්ලා එන්න. හෙට උදේ කීයටද? හෙට උදේ 10ට. හෙට උදේ 10ට අපි හම්බ වෙනවා අපේ විභව්‍යතාමාන පාඩමෙන් WhatsApp group එකට ටියුට් එක දාලා තියෙන්නේ. ටියුට් දෙකක් දාලා තියෙන්නේ. කල් වේල ඇතුව මුද්‍රණය කරලා ලෑස්ති වෙන්න. එහෙනම් සර් ගිහිල්ලා එන්න. ඔයා මේ විදිහට වැඩ කරනවා නම් සතියේ ඉතිරි දවස්වල වැඩ නොකරත් කමන්නේ. සර් එක මේ ගණිතයට සූර්යාගේ ගණන් හදනවා. විභව්‍යතාමාන පන්තියේ ගණන් හදනවා. තියරි පන්තියේ ගණන් හදනවා. හොඳටම ඇති. සතියකට අපි ගැටලු කොහොමත් 100කට කිට්ටුව කරනවා. හරි. එහෙනම් අපි ගිහිල්ලා එන්න හැමෝටම. අයිබෝවන්.